අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් දේශපාලනයේ නොදුටු යථාර්ථය අදත් 180 රට උණුසුම් වන දේශපාලනය වෙනස් ප්‍රමාණයකින් ගෙනෙන යථාර්ථවාදී විමසුමයි මේ 1886 මැයි 1 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරදී දිනකට පැය 8ක වැඩමුළුවක් ඉල්ලා කම්කරුවන් දියත් කළ දැවන්ත අරගලය හා ඉන් පසු ඇති වූ හේමාකාත් ඝාතනය සිද්ධිය මුල් කරගෙන ලොව පුරා මැයි දිනය නැත්නම් ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. මේ 137 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය එහෙමත් නැත්නම් මැයි දිනය අපට කොහොම වැදගත් වෙනවද? රටක් විදිහට මේ කාරණය පිළිබඳව අවධානය යොමු කරද්දී වර්තමාන ආණ්ඩුවේ මේ විෂය බහර නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා කළා අද අපත් සමග එක් වෙන ලෙස ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් 180 අද ඒ වෙනුවෙන් වෙන් කරන්නට ආරාධනා කරා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඇත්තටම 2024 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා මම නිවැරදි නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වෙන්නේ බොහෝ දෙනෙක් කතා කරපු කාරණයක් තමයි 76 වසරක සාපය එහෙම නැත්නම් තට්ටුමාරු ක්‍රමයට මේ රටේ දේශපාලන ව්‍යාපාරයේ ගෙනියපු කණ්ඩායම් ඉවත් කරලා නැත්නම් ඒ බලය වෙනුවට නිර්ධන ප්‍රභූ පන්තියෙන් නිර්ධන පන්තියට මාරු වුණා කියන. එතකොට අර ප්‍රභූ පන්තියෙන් නිර්ධන පන්තියට මාරු වුණා කියද්දිම ඒක ඇතුළේ තියෙන්නේ මේ කම්කරු සටන එහෙම නැත්නම් පොඩි මිනිහා කියන තැන. අපි ආරම්භ කරමු එතනින්. ඔබලගේ ජාතික ජනබලවේගයේ මෙවර මැයි දිනේ තේමාව ජනරජයට බලයක්. මොකක්ද මේ ජනරජයට බලයක් කියන්නේ? අපි එතනින් පටන් ගමු. පොයින්දික එක නිවැරදි වෙන්න ඕන ජනරජයට ජන බලයක්. ජනරජයට බලයක්. මොකද මේක ජනතාවගේ ආණ්ඩුවක්. ඔබ පැහැදිලි කළා වගේ ඔබ ආරම්භයේදී සඳහන් කළා වගේ 70 වසරක් තිස්සේ මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරේ එකම කණ්ඩායමක්. ප්‍රභූ කණ්ඩායමක් තමයි මාරුවෙන් මාරුවට පාලනය කරේ. එකම ආර්ථික ප්‍රතිපත්ති, එකම වැඩපිළිවෙල, එකම විදිහට රටේ ජනතාව රවටමින් දිගින් දිගටම ඔවුන් අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට ජනතාව පාලනය කරා. ඒ වෙනුවට තමයි 2024 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී ප්‍රභූ පන්තිය වෙනුවට නිර්ප්‍රභූ පන්තිය අතට මේ බලය හුවමාරු වෙන්නේ. තැන් සිට ගත්තොත් අපි විශ්වාස කරනවා මේ බල හුවමාරුවම තාමත් තීරණාත්මකයි. මොකද මේ රටේ ප්‍රභූන් කියන මේ කණ්ඩායම මෙතෙක් කල් මේ රට පාලනය කරපු කණ්ඩායම ඔවුන් විශ්වාස කරේ නැහැ කිසිම දවසක ඔවුන්ගේ අතින් වෙනත් කණ්ඩායමකට බලය මාරු වෙයි කියලා. ඔවුන් අතරෙම තමයි විවිධ වේශයන්ගෙන් ආවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩි බාධා කිරීම මට ඔය ගැටලුවත් එක්කම යන්න ඔබ කියනවා දැන් ප්‍රභූ පන්තිය විශ්වාස කරේ නෑ කියරියල්ලා ඔවුන්ගෙන් බලය හුවමාරු වෙයි කියලා. නිර්ප්‍රභූ පන්තිය නැත්තං ඔබේ පන්තිය විශ්වාස කරාද සැප්තැම්බර් මාසේ 14 වෙනිදා මේ බලය ඇත්තටම ඒ පන්තියෙන් ඔබේ පන්තියට මාරු වෙයි කියලා ඔබලා විශ්වාස කරාද? පැහැදිලිව. මොකද අපි හැමදාම දේශපාලනය කරේ අපි දේශපාලනත් පොත් තිබ්බේ අපි දේශපාලන ව්‍යාපාරය ආරම්භුනේ කෙදිනක හෝ මේ රටේ බලය අත්පත් කර ගැනීමේ අරමුණ සහිතව. ඉතින් විශේෂයෙන්ම ගිය වසර 2024 වසරේ ජනාධිපතිවරණය අපි 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි මූලික සාකච්ඡාවලදී අපි අවධානය යොමු කළේ ඊළඟ මැතිවරණයේදී කියන්නේ 2024 දී අපි බලය ගන්න ඕන කියන කාරණය. 2019 ඡන්දෙන් පස්සේ ඔබ දන්නවා 2019 ජනාධිපතිවරණ අපි 4,18,000 ගත්තේ. මහා මැතිවරණයේදී අපිට මන්ත්‍රී දුර 3යි ලැබුණේ. එවැනි දේශපාලන ව්‍යාපාරයක් ඊළඟ ඡන්දෙකදී 3% කියලානේ අපි හඳුන්වන්නේ නේද? මට මතකයි කොටුව එහෙම ඔය ඇපල් එහෙමත් එක්ක 3%යි කියලා. ඉතින් එවැනි දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙන ඒම දක්වා පිතාමත් මනවින් සංවිධානාත්මකව බිම් මට්ටමේ සිට අපි අපේ දේශපාලන ව්‍යාපාරය අපි සියලු දෙනා එකතු වෙලා
අපි සූදානම් කරා සංවිධානය කරා. ඒක ප්‍රතිඵලයක් ලෙස තමයි 2024 අපි බලය හුවමාරු වුණේ. අපිට ලොකු විශ්වාසයක් තිබුණා. මොකද අපි 2020 අග දෙසැම්බර් මාසේ අපි ජාතික ජනබලවේගය ආරම්භ කරලා ඇතන 2017 අපි ජාතික ජනබලවේගය ආරම්භ කළා. ඊට පස්සේ අපි ඉන් පසුව තිබුණා අපි මේ සංවිධානාත්මක ප්‍රියවරේ තවත් එකක් විදියට 2020 දෙසැම්බර් මාසේ 20 වෙනිදා අපේ සමුළුවක් තියලා එතෙන් සිට අපි ක්‍රමානුකූලව ගම්වල කොට්ටාස සභා හදමින් ඒ වගේ ආසන මට්ටමින් අපේ ආසන සමුළු පවත්වමින් දිස්ත්‍රික් සමුළු පවත්වමින් අපි ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් අපේ දේශපාලන ව්‍යාපාරය අපි ඉතාමත් මැනවින් ගොඩනැගුවා. ඉතින් ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තිබුණා 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන බවට. විශේෂයෙන්ම විවිධ සමීක්ෂණ, ඒ වගේම විවිධ ජනමත සමීක්ෂණ, ඒ වගේම සාමාන්‍ය ජනතාව අතරේ ඒ බලකුමාරුව ඇතුලේ තීරණාත්මක කාර්යභාරයක් මේ රටේ වැඩ කරන ජනතාව. ඔබ ඔය කතා කරපු නිරුප්‍රභූ පන්තිය ඉටු කරා කියන තැන සමාජයේ සමස්තයක් විදිහට පිළිගන්නවා. ඔබ විශ්වාස කරනවාද ඒ බල හුවමාරුව වෙනුවෙන් දවන්ත කාර්යභාරයක් කරපු ඒ වැඩ කරන ජනතාවට මේ අවුරුද්ද තුළ සාධාරණයක් වෙලා තියෙනවා? ඔව්, ඇතරම ඒ බල හුවමාරුවේදී මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන පන්තිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරා. රට වෘත්තීය සමිති ව්‍යාපාරයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරා. ඉතින් අපි දන්නවා තැපැල් ඡන්ද වලදීත් ඒක ප්‍රකාශයටපත් වුණා. තැපැල් ඡන්ද දෙන්නේ අතරම සීමිත පිරිසක්. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, වතු ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්, ඒ වගේම රාජ්‍ය අංශේ මේ සියලු දෙනා එකතුව අතරම දැවැන්ත වැඩ කොටසක් ඉටු කළා. ඒක ප්‍රතිඵලයක් ලෙස තමයි අපි බලයටපත් උනේ. ඒ නිසාම තමයි අපි 2025 පෙබරවාරි මාසේ 17 වෙනිදා අපේ පළමු අයවැයෙන් අපි ඒ වැඩ කරන ජනතාවට අවශ්‍ය කරන මූලික දන්නවා අපි බාරගන්නකොට රට කොතනද තිබුණේ කියලා බිඳවට්ටපු ආර්ථිකයක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා ආවා ආර්ථිකය ඝාතනය කරා මේ ආර්ථිකය බිඳවැට්ටුවා කියන එකට අදාළව අනිත් පැතිවලිමුත් බිඳවට්ටලා තිබුණා. ඒ වෙන බිඳවැටිලා තිබුණු ආර්ථිකයක් ඇතුලේ අපි 2025 පෙබරවාරි 17 අපේ පළමු අයවැයෙන් අපි රාජ්‍ය සේවය වැටුප් වැඩි කළා. 60ට එහා සමස්ත රාජ්‍ය සේවය ගත්තොත් 60කට එහා. ඒක තමයි මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් ලැබපු මූලික වැටුප, බේසික් එක. දීමනා පිටින් විට දීමනා ලැබෙලා නමුත් මූලික වැටුප ඊතරම් ප්‍රමාණයකින් වැඩි කරපු අවස්ථාව. ඉතින් ඒ අපි වෙනුවෙන් වැඩ කරපු නිසාම විතරක් නෙවෙයි. මොකද අපිට රාජ්‍ය සේවය අතිශයින්ම වැදගත් රටක මේ සංවර්ධන ක්‍රියාවල ඉදිරියට ගෙනියද්දී අපි දිශානතිය තුළ අතිශයින්ම වැදගත්. ඒ නිසා අපි 60කට එහා 60 තමයි අවම. එතනින් එහා වැටුප් වැඩිවීමක් ලබනවා. උන්ගේ වැටුප් වර්ධකේ 80කින් විතර වැඩි කළා. වැටුප් වාර්ෂිකව ලැබෙන වැටුප් වර්ධකේ. ඒ වගේම අපි මේ වසරේ රාජ්‍ය සේවකින්ට ලැබෙන උත්සව පූර්ව දීමනාවක් ඒක තිබුණේ රුපියල් 10000යි. අපි ඒක 15000 දක්වා වැඩි කළා. අනිත් පැත්තෙන් අපි මේ වසරේ අයවැයෙන් අපි ඔවුන්ගේ දේපල ණය උන්ට දේපලක් ඉඩමක් මිලදී ගන්න, නිවසක් ඉදි කරන්න දේපල ණය ලක්ෂ 50 දක්වා ලබා දෙන්න. මට විනාඩියක් දෙන්න මට මේක. ලක්ෂ 50 දක්වා ණයක් ලබා දෙන්නත් ඒ සඳහා ආණ්ඩුව යම් දායකත්වයක් දරන්න. ලක්ෂ 30 දක්වා අපි 4ක් අපි ආණ්ඩුවෙන් දරනවා. පොලියෙන් 4ක ප්‍රතිශතයක්. එතනින් එහා ලක්ෂ 50 දක්වා අපි 2ක ප්‍රතිශතයක් ආණ්ඩුව ලෙස දරනවා. ඊට අමතරව අපි රාජ්‍ය අංශ විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ අවම වැටුප අපි රුපියල් 30000 දක්වා ගෙනාවා. ඊට පස්සේ වතු වැඩ කරන ජනතාවගේ වැටුප මේ වසරේ අපි ඒක 1350ක් තිබුණේ. ඒක 1750 දක්වා රුපියල් 400කින් වතු වැඩ කරන ජනතාවගේ වැටුප වැඩි කරන්න කටයුතු කළා. ඉතින් මේ විදිහට අපි ඇත්තටම අර එක පැත්තකින් උන්ට කෘතගුණ සැලකීමක් ලෙසම අපි මේක සලකන්න බැහැ. ඊට එහා ගියපු රටක වැඩ කරන ජනතාව මේ හැම ශේෂ්ත්‍රයකම රාජ්‍ය අංශයේ අතිශය තීරණාත්මකයි. පෞද්ගලික අංශයේ මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වන කණ්ඩායම, ඒ වගේම වතු ශේෂ්ත්‍රය අපේ වැඩ කරන ජනතාව මේ සියල්ල තමයි මේ රටක ආර්ථිකය මෙහෙවන්නේ. නිසා තමයි අපි පැත්තෙන් අපි ඔවුන්ට ආණ්ඩුවක් අරගෙන ඉතාම කෙටි කාලයක් තුළ උද්ඝෝෂණ නැතුව, කිසිදු අරගලයක් නැතුව, ඉල්ලීම් කිසිවක් නැතුව අපි ඔවුන්ට මේ දේවල් ටික ලබා දුන්නා. ඒකෙන් මම අදහස් කරන්නේ දැන් වැඩ කරන ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳිලා කියලා. සියල්ල තෘප්තිමත් වෙලා කියනවා කියලා ආණ්ඩුව නෑ. මම අදහස් කරන්නේ
මොකද තව තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි ඒවා විසඳන්න ඕන. හැබැයි අපි එක සහතිකයක් දෙනවා. මේක මම කලිමුච්චු වගේ මේක ඇත්තටම නිර්පභූ ආණ්ඩුවක්. ඒ වගේම වැඩ කරන ජනතාවගේ සුවිශේෂී පංගුවක් නියෝජනය කරන ආණ්ඩුවක්. ඒ නිසාම අපි ඔවුන්ගේ ප්‍රශ්න ගැන ඉතාමත් මැනවින් අපිට අවබෝධයක් තිබෙන අපේ වෘත්තීය සමිති නායකයෝ විශාල ප්‍රමාණයක් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ හින්දම තමයි මේ ප්‍රශ්න කිරීම ආණ්ඩුවත් එක්ක එල්ල කරන්නේ. දැන් ගත්තහම එහෙම ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ තිබිලා නැහැ. නැත්නම් පාර්ලිමේන්තුවේ නියෝජනයක් තිබිලා නැහැ. දැන් ඔබ ගත්තහම ඔබ වෘත්තීය සමිති නායකයෙක්, ලාල්කාන්ත මැතිවරයා වෘත්තීය සමිති නායකයෙක්. ඒ වගේම වසන්ත සමරසිංහ, චන්දන සූර්යාරාජ්. ඊටත් එහා ගියපු දැන් ওই මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්න ජාතික ජනබලවේගයට වක්‍රාකාරයෙන් හෝ දැන් ජනතා විමුක්ති පෙරමුණේ නැතුව මාලිමාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසුත් මේ වැඩ කරන පන්තියත් එක්ක ඉන්නවා. දැන් එක පැත්තකින් තියෙන කාරණය දැන් ඔබ කිව්වේ වර්ජන නැතුව, ඒ වගේම පාරට බහින්නේ නැතුව, දැවන්ත ඉල්ලීම් නැතුව ආණ්ඩුවක් විදිහට මේ අවුරුදු 1.5 2 ඇතුළත වැඩ කරන ජනතාවට යම් උපරිම සේවාවක් ඒ වගකීම් ඉෂ්ට කරා කියලා. හැබැයි සුජීව සේනසිංහ එක්සත් සමග ජන බලවේගයේ මන්ත්‍රීවරයා සඳහන් කරනවා අපිට මේ වෙලාවේ මේ පාරට බහින්න බැරිකමක් නෙවෙයි, අපි ජනතාව ගැන හිතනවා. අපි ජනතාව ගැන හිතලා තමයි පාරට බහින්න නැත්තේ. අපිට නැත්තම් ඕන වෙලාව පාරට බහින්න පුළුවන්. හැබැයි අද ජනතා විමුක්ති පෙරමුණ මේ විපක්ෂයේ හිටියනම් පාරට බහිනවා. අපේ භූමිකාව වෙනස්. උන් සඳහන් කරනවා කිසිම පැකලේ උන්ට ඕන වෙලාවක පාරට බහින්න පුළුවන්. එහෙම හයියක් විපක්ෂයට තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් එහෙම කතා කරනකොට කොහොමද මේ අභියෝග බල බාරගන්නේ? ඉතින් මම මොකද්ද මට ඒකට ඇත්තටම hina වෙනව හැර වෙනව දෙන්න උත්තරයක් නැහැ. ඔවුන්ගේ භූමිකාව ගැන මං හිතන්නේ මේ මෑත ඉතාමත් හොඳින් නිර්වත් වෙලා තිබෙනවා. ඇත්තටම උන්ට පාරට බහින්න බෑ. ඉතින් ඔවුන් අර මම දැක්ක ඔබ දකින්න තියන්නේ අර ගල් ලඟුරු වංචාවක් වුණා කියලා. ඇත්තටම වංචාවක් කියලා නැහැ. කියලා එදා පාර්ලිමේන්තු විවාදයේ දවසේ ඔවුන් පාර්ලිමේන්තු ඉදිරිපිට උද්ඝෝෂණයක් තිබ්බා. ගැනගෙන යන්න පුළුවන් උද්ඝෝෂණයක් නෙමෙයි. ගණන් කරගෙන යන්න පුළුවන් 1 2 3 4 කියලා. එහෙම. ඒ නිසා කොතනකවත් අද මම අභියෝග කරනවා සුජීව සේනසිංහත් ඇතුළු ඔය කියන විපක්ෂයට පුළුවන් නම් බස්සලා පෙන්නන්න. ඇයි ඉතින් එච්චර ජනතා විරෝධී වැඩ කරනවා නම් මේ ආණ්ඩුව ඉතින් ඔවුන් විපක්ෂයනේ. ඉතින් අපි නම් ආණ්ඩුවකට මේ ඒගොල්ලෝ කියන විදියට මේ විදිහේ ජනතා ද්‍රෝහී වැඩ කරගෙන යන්න ඉඩ තියන්නේ නැහැ. ඇත්ත ගත්තොත් මෙතෙක් අපි මේ ගෙවුණු හැබැයි ඔවුන් කියන්නේ අම කියන්නේ එදා ඔබලා ඇතුළු කණ්ඩායම මම කියන්නේ මාලිමාවේ කණ්ඩායම ආණ්ඩුවේ කකුලෙන් ඇද්දා වගේ මේ ආණ්ඩුව කරගෙන යන්න දෙනවා කකුලෙන් අදින්න නැහැ කියන කාරණේ කියන්නේ. අපි කිසිම ආණ්ඩුවකින් කකුලෙන් ඇදලා නැහැ. හැබැයි අපි නිවැරදි ලෙස ඒ ඔවුන්ගේ වැරදි ක්‍රියාමාර්ග හැබැයි පාරිසටන් වල ඔබලා නිරන්තරයෙන් හිටියා. පාරිසටන් වල හිටියේ ඇයි? අපි නිවැරදි ලෙස ඔවුන්ගේ වැරදි ක්‍රියාමාර්ගවලට එරහිව වැරදි තීන්දුව తీරනවලට එරහිව අපි පාරට බැස්සා. අපි පාරිසටන් වල හිටියා. ඉතින් එහෙම පාරිසටනට මිනිස්සු ගෙනාවේ කොහොමද? හැබැයි හැම පාරිසටනකම පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ හිටියා. ඔව් ඉතින් ඒ හැම සටනකම හිටියේ අපි තනිවම නෙවෙයිනේ. මහා දෙවන්ත ජන බලවේගයක් එක්කනේ. ඒ පාරිසටන් කරන්න අපිට පුළුවන්කම ලැබුණේ කොහොමද? අපේ සටන් පාට සාධාරණ නිසා. ආණ්ඩුව ගනු ලැබූ තීන්දුව తీරන වැරදි නිසා. ඒ වැරදි තීරණවලට එරෙහිව සාධාරණ යුක්තිසහගත සටන් පාට එක්ක තමයි අපි පාරට බැස්සේ. නැතුව නිකන් අර අපි අර කියන්නේ බලෙන් අඹ ඉදවනවා කියලා එහෙම එකක් කරේ නෑනේ. අපි සාධාරණ යුක්තිසහගත සටන් පාටත් එක්ක පාරට බැස්සා. ඉතින් ඒ නිසා අද ඔවුන්ට ඇත්තටම පාරට බහින්න සටන් පාටයක් නෑ. ඔවුන් ගේන හැම එකක් ඔවුන් විටක එක්ක ගල්ලඟුරු වංචාව කියලා එකක් ගේනවා. ඉතින් ටික දවසක් යනකොට ඒක දැන් කොහොමද දැන් ගල්ලඟුරු වංචාව? දැන් විමර්ශන විශේෂ විමර්ශන ජනාධිපති කොමිසමක් දාලා තියෙන අර පැත්තෙන් CID ගේ විමර්ශනය කරන දැන් කට්ටිය මීක් නැහැ. ඒ කියන්නේ 2009 ඉඳලා ඔව් සිදුවෙච්ච කාරණා සම්බන්ධව 462ක් තියෙනවනේ නැව්. 462 ගම හොයනවා. අපි ගෙනලා තියෙන්නේ මේ වෙනකොට 15ක වගේ ප්‍රමාණයක් නේ. හරිද? එතකොට 440කට 48ක් විතර වගේ ප්‍රමාණයක් ඒ තීරණය ගන්නකොට අපි ගෙනලා දුන්නේ මට මතකයි 14යි. එතකොට තව තියෙනවා 448ක් ගැන විමර්ශන කරනවා. එතකොට ඒ වගේ ඉන්නපු කට්ටිය දැන් සද්ද වහලා ඉන්නවා.
සද මේ දවස්වල දැක්කේ නෑ නේද නිකන් ගල්ලංගුරු ගැන කතා වෙනවා ගල්ලංගුරු ගැන දැන් කතා වෙන්නේ ඒ කියන්නේ විපක්ෂය මේකත් එක්ක බය වෙලා ඉන්නවා කියලා පැහැදිලිව මොකද වංචා කරේ කවුද ආණ්ඩුව බය වෙන්න ඕන තැනකයි විපක්ෂය බය වෙලා ඉතින් ආණ්ඩුවට බය වෙන්න දෙයක් නෑ ආණ්ඩුව වංචාවක් කළා නෑ අපි මේක කෝප් කමිටුවේ පැය 6කට වැඩි ගත්ත වෙලාව ඇතුලේ සාකච්ඡා හැබැයි බාල ගල්ලකුරු කියන තැන ආණ්ඩුව ඉන්නවා නෑ අපි ඒක පිළිගත්තනේ අපි ඒක බැහැර කරලා නෑ වංචාව කරනවා නම් කරලා තියෙන ටෙන්ඩර් එකේ කිසිදු වංචාවක් කළා නෑ අපි ආණ්ඩුවක් ලෙස අපි ජනාධිපතිවරයා අපි හැමෝම ගෙන්නන ගල් ලඟුරු ප්‍රමිතියෙන් තොරයි කියන එකත් පිළි අරගෙන තියෙනවා. ඒකත් බැහැර කරලා නැහැ. ඒකට අදාළවත් මේ වෙනකොට දඩාය කරගන්න කටයුතු කරලා තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් දඩාය කරගන්න කටයුතු කරනවා. උන්ට ගෙවිය යුතු මුදල් රඳවගෙන තිබෙනවා. ඒ ඊට අදාළ ටෙන්ඩර් එකට අනුව ටෙන්ඩර් එකේ ඒ කොන්දේසි වලට අනුව අපි ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි දැන් ගල් ලඟුරු ගැන සද්ද දාපු අය බය වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් ඒක බූමරෑන් එකක් වෙලා තියෙනවා. ඔබ ආණ්ඩුව උපක්‍රමික ක්‍රියාවලියකද මේ නිරත වුණේ? කියන්නේ දැන් එක පැත්තකින් විපක්ෂය එක පැත්තකින් තියලා බිත්තියට හේතු කරලා විපක්ෂය බය ගන්නවන වැඩක්ද? එහෙම තත්ත්වයක් අපිට බය වෙන්න දෙයක් නැහැ. කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. වංචා කරලා නැත්තම්, ගල් ලඟුරු වලින් හොරකම් කරලා නැත්තම්, ටෙන්ඩර් පටි වෙනස් කරලා නැත්තම්, ටෙන්ඩර් දාපු ඒවා ඒ ටෙන්ඩර් එකට දෙන්නේ නැතුව කැබිනට් තීරණ අරගෙන ටෙන්ඩරකින් සිලෙක්ට් වෙච්ච කම්පැනිනට වෙන කම්පැනිට දීලා නැත්තම් කිසිවෙක් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔවුන් අර කියන විදිහට දේශපාලන දඩයම් කියන උපක්‍රමශීලී වැඩපිළිවෙලට මේකත් යොදාගයි කියන කාරණේනේ කියන්නේ. මේ වනතුරු වර්තමාන අපේ මාලිමාවේ ආණ්ඩුව කිසිදු දේශපාලන දඩයමක් කර නැත. අභියෝග කරලා තියෙනවා එකක් පෙන්වන්න කියලා. දේශපාලන දඩයම් කරනවා අපි බලයට පත් වෙච්ච සැප්තැම්බර් 2024 සැප්තැම්බර් 14 පස්සේ අපි බලයට පත් වෙච්ච පළවෙනි මොහොතේ ඔක්කොම ගෙන් පරිගන්න තිබුණා. අර ඒගොල්ලෝ කරේ. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනපු ගමන් 2010 සරත් පොන්සේකව සතියක් වගේ ඇතුළත කාලයක් ඇතුළත ඉතාම කෙටි කාලයක ඇතුළත ඔහු කිසිදු චෝදනාවක් නැතුව සාමාන්‍ය නිකන් සාකච්ඡා මේසකින් දැද්දි ඇවිල්ලා කුදලගෙන ගිහින් ඌඩුවට දැම්මා. ඒව තමයි දේශපාලන දඩයම් කියලා කියන්නේ. අපි එකක් කියන්නේ ඉන්දික ඔබ කියන්නේ. එහෙම නැත්නම් ඔය කියන මහත්තුරුන්ට අපි අභියෝග කරනවා එකක් කියන්නේ කිසිවක් නැහැ. හරිද? දේශපාලන දඩයම් නැහැ. විධිමත්ව ඕන් කරපු වංචා, දූෂණ, හොරකම්, මැරකම්, ඒ වගේම ඝාතන මේවට රෙහිව නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙනවා. නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම සමානයි දේශපාලන දඩයම නම් නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම සමානයි දේශපාලන දඩයම. එහෙනම් අපි දේශපාලන දඩයම් කරනවා. ඒ අර්ථයෙන්. එව නැතුව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා සහ කළා කියන කාරණේ පැහැදිලිව කළා කරනවා පහුගිය කාලේ කළා දැනුත් කරමින් තිබෙනවා අනාගතයේත් කරනවා. ඒ නිසා නීති විරෝධී වැඩ කරපු හැමෝම ඒ වගේම මේ රටට අපරාධ කරපු හැමෝම බය වෙන්න ඕන. ඕන් බය වෙන්න ඕන. කිසිවෙකුට ඇයි එහෙනම් දිගින් දිගටම මේ විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරන්නේ මේ කරන්නේ දේශපාලන දඩයමක් කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේදී නැත්නම් නාමල් රාජපක්ෂලා FCID එකට කැඳවීමේදී නැත්නම් ශිරන්තිලා කැඳවීමේදී අනිත් පැත්තට ඊයේ පෙරේද මෛත්‍රී වික්‍රමසිංහගේ ප්‍රශ්න කිරීම මේ හැම කාරණයක් ඇතුළෙම කතා වෙන්නේ දේශපාලන දඩයමක් කියලා. ඉතින් ඒක මම ඒකයි කිව්වේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම සමානයි දේශපාලන දඩයම නම් ඉතින් ඔවුන්ට ඒ වචන දෙක දාගන්න පුළුවන් දේශපාලන දඩයම කියලා. හැබැයි අපි මොකද්ද කරන්නේ? නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම. ඉතින් මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම මම කියන්නේ මොකද්ද ඉතින් දේශපාලන දඩයම? නේද? අර ලක්ෂ 160 ගාන 66ක් වියදම් කළා. රනිල් වික්‍රමසිංහත් එක්ක විදේශ සංචාරකට ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් වියදම් කළා. ඒ ගැන මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රශ්න කළ යුතුයි. මොකද ඇය යනවා. තනියම නම් ගියේ අය ගෙදර තියලා නම් ගියේ ප්‍රශ්න වෙන්නේ නැහැ නේද? ඒ නිසා ප්‍රශ්න වෙනවා. ප්‍රශ්න කරනවා. කිසිවෙක් අතහැරෙන්නේ නැහැ. කිසිවෙක් මග හැරෙන්නේ නැහැ. සියලු දෙනා අපිගෙන් අපි මේ නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ පණිවිඩයක් ලෙසත් දෙන්න ඕනේ. බොහෝ දෙනෙක් අපිට යම් විශේෂම සමාජ මාධ්‍ය ඇතුලේ යම් චෝදනා කරනවා මේ නීතිය ක්‍රියාත්මක වීම නිසි පසඳලීම ප්‍රමාදයි කියන එක. ඔවුන්ට ඒක දැනෙන්න පුළුවන්. එහෙම නමුත් අපි ආණ්ඩුවක් ලෙස වගකීමෙන් කියනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ අපි නෙවෙයි. ක්‍රියාත්මක වෙන්නේ එක්ක නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් සොලියුෂන් නිවාසන කොමිසම නේද ඇතුළු ඒ අදාළ ආයතන අධිකරණ පද්ධතිය. ඉතින් ඒ පද්ධතිය හරහා ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කරනවා. අපි ඒ අවශ්‍ය කරන ස්වාධීනත්වයේ නිදහස දීලා තිබෙනවා. ඉතින් ඒක ඇතුලේ අපිට කරන්න තියෙන ආණ්ඩුවක් ලෙස එක දෙයයි ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සපයන එක.
නේද පහුගිය දවස්වල ඔබ දකින්න ඇති අපි පාර්ලිමේන්තුවේත් යෝජනාව සම්මත කරලා සෝදූෂණ කොමිසමේ කාර්ය මණ්ඩලය වැඩි කරන්න, ඔවුන්ගේ දීමනා වැඩි කරන්න, වැටුප් වැඩි කරන්න, ඒ කරන පහසුකම් ලබා දෙන එක තමයි අපිට ආණ්ඩුවක් ලෙස කරන්න පුළුවන්. ඒ සියල්ල අපි සපයනවා ලබා දෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම ඔවුන් සතුයි. ඉතින් ඔවුන්ටත් ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටත් පොදු ඔවුන්ගේ රාජකාරියට එහා ගියපු පොදු සමාජ වගකීමක් තිබෙනවා. පොදු සමාජ වගේ මොකද මේ සමාජය ඉල්ලා සිටින්නේ ඒක. මේ සමාජය ඉල්ලා සිටින්නේ වර්තමාන අපේ ආණ්ඩුවෙන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න, නීතිය නවන්න ඉඩ තියන්න එපා. ඔවුන් දන්නවා ආණ්ඩුව අපි නීතිය නවන්නේ නැහැ. හැබැයි ඔවුන්ට සැකයක් තියෙනවා නිලධාරීන් නීතිය නවනවද කියලා එක සාමාන්‍ය සමාජයේ සැකයක් තිබෙනවා. ඒ සැකය දුරු කරන එක විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අදාළ බලධාරීන්ගේ නේද ඒක ඔවුන්ගේ වගකීමක්. හොඳයි. අපි සූදානම් කෙටි විරාමයකට යන්නට විරාමයෙන් අනතුරුව යලිත් 180 දෙවැනි වටේ යමුද. යළිත් 180 සමගයි. අද 180 ආරාධිතයා වර්තමාන ආණ්ඩුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා. දැන් මාලිමාවේ මැයිදින ස්ලෝගන් එක නැත්නම් තේමාව බවට පත් වෙලා තියෙන්නේ ජනරජයට ජන බලයක්. ඒ කියන්නේ ප්‍රධාන නගර 21 පවත්වන අපි ප්‍රවේශය ගන්න වෙලාවෙත් ඔබතුමාත් එක්ක කතා කරපු කාරණය තමයි ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් මෑත කාලේ මාලිමාව මේ රටේ මැයිදින පුරාවෘත්ත අතර සන්නාමයක්. හැමෝම බලන මැයි රැළිය තමයි රූපවාහිනී මාධ්‍ය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය. ඒ පාගමන මැයි රැළිය. එහෙම තියෙන ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ ඇයි මේ ප්‍රධාන නගර 21 මැයි රැළි පවත්වන්නේ එදා වගේ අද ආණ්ඩුවට නැත්තම් මාලිමාවට බලයක් නැද්ද, සංවිධාන ශක්තියක් නැද්ද, පිරිස නැද්ද? ඔය ප්‍රශ්න කිරීම සමාජයෙන් එළියට එනවා. මොකද ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර? ඇතන මෙහෙමයි මේකත් ඓතිහාසික මේ රැළියක් බවට පත් වෙනවා. මේ මේ රැළිය මීට කලිමුත් ඉන්දික අපි මේ රැළි 4ක් පවත්වපු අවස්ථා තිබුණා. දැන් පසුගිය අවුරුද්දේ දෙකක් ගිය අවුරුද්දේ අපි දෙකක් තිබ්බා. ඒ කියන්නේ යාපනයේ එකයි අපි වෙනම එකක් තිබ්බා. කොළඹ එකයි. කොළඹ එක ප්‍රධාන එක. ඊට කලින් අපි යාපනයේත් එකක් තියලා ප්‍රධාන රටේ තැන් 3ක ඉතිහාසයේ කවදාවත් මේ වගේ මැයි රැළි විශාල ප්‍රමාණයක දවස් අපි අනුරාධපුර මාතර සහ කොළඹ මැයි රැළි 3ක් තිබ්බා මීට කලින්. ඒත් රටේ පවතින තත්ත්වයක් එක්ක ඉතින් මේ වෙලාවේ අපි ඇත්තටම අපි සූදානම් වෙලා හිටියේ ගෝල් ෆේස් එකේ ප්‍රධාන මැයි රැළියක් කරන්න සහ නුවරඑළියෙත් ගෝල් ෆේස් එකේ යාපනයේත් මැයි රැළි කරන්න අපි සූදානම් වෙලා හිටියේ. නමුත් අපි දන්නවා නොඑලැක්කිය හැකි ලෙස අපිට මේ රට ලෝකයේ යුද්ධමය තත්ත්වය වර්ධනය වුණා. ඒක තාමත් අවසන් වෙලා නැහැ. ඒ නිසා එක පැත්තකින් දැවැන්ත ඉන්ධන ගැටලුවක අපි ඉන්නවා. තාමත් අපි QR එකට යන්නේ නේද? එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. රටේ යම් අර්බුදකාරී වටපිටාවක් තියෙන නිසාම අපි තීරණය කළා මැයි රැළි 21ක් ලෙස පවත්වන්න. එතකොට අපි උතුරු පළාතේ අපි මැයි රැළි 2ක් කරනවා. වවුනියාවෙත් යාපනයත්. අපි නුවරඑළියේ මැයි රැළියක් කරනවා අපේ ජනාධිපති අම්බත් සෝදරයාගේ සහභාගීත්වයෙන් පළවෙනිදා උදේ. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙක ඒකාබද්ධව අනිකුත් හැම දිස්ත්‍රික්කෙම එතකොට එතන මැයි රැළි 3යි. අනිකුත් දිස්ත්‍රික්ක 18ෙම අපි මැයි රැළි 18ක් කරනවා. නැගෙනහිර ගත්තොත් මඩකලපු ශ්‍රීමුණාවල අම්පාර 3ක් කරනවා. අනිත් හැම පළාතකම අර බදුල්ල එක හැරුණම මොනරාගල එකක් කරනවා ඌව පළාතේ. අනිකුත් සියලු පළාත්වල අපි උතුරු එතකොට දෙකකුත් අර නුවරඑළිය සහ බදුල්ල අපිට අර වෙනද දකින්න කොළඹදී වෙනද දකින්න දැවන්ත පාගම මැයි රැළිය සහ මේ වතාවේ අපි හැම තැනකම පෙළපාලි කරනවා. හැම නගරයකම පෙළපාලියක් කරනවා. පෙළපාලියෙන් අනතුරු තමයි මැයි රැළිය පැවැත්වෙන්නේ. ඉතින් අර 21ම එකතු කරාම තනි එකක් කරනවට වඩා දැවැන්ත මැයි රැළි බවට ඒව පත් වෙනවා නිසක ලෙසම. ඒ නිසා මේකත් එක පැත්තකින් ඓතිහාසික මැයි රැළියක් වෙනවා. මොකද මම හිතන්නේ මම දන්න තරමින් අපි ලංකාවේ මැයි රැළි ඉතිහාසය බැලුවත් දෙස බැලුවත් එවැනි
ආකාරයට කවුරුවක්වත් මේ රැලි තියලන්නේ. මේකත් ඉතිහාසයට එකතු වෙන මේ රැලියක් බවට පත්වෙන නිසා කිසිදු ලෙසකින් මේක ආණ්ඩුව උපක්‍රමිකව ගත්ත ක්‍රියාමාර්ගයක් නෙවෙයිද? උපක්‍රමිකව කියන්නේ ඔබ කියපු උපක්‍රමය නෙවෙයි. දැන් අනිත් පැත්තට චෝදනා එල්ල කරනවා ආණ්ඩුවේ ජනබලය හීන වෙලා යනවා. ආණ්ඩුවට මේක කරගන්න බෑ. ඒ වගේ බරපතල චෝදනා විපක්ෂයේ එල්ල කරනවා. එවැනි පසුබිමක මේ මූණ දෙන මේ වැඩ පිළිවෙලට මොකක්ද ඔබතුමන් දෙන්න පිළිතුර? විපක්ෂයෙන් අපි මොනවා කරත් චෝදනා කරන විපක්ෂයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා විපක්ෂ චෝදනා අපි 7-5කට ගණන් ගන්න නැහැ විපක්ෂ චෝදනා. ඉතින් මේවා ඇත්තටම ගත්තොත් ඇත්තටම දැන් මේ ජනතාවගෙත් වඩා හොඳ මේකට අදාළ උනන්දුවක් දැන් පහුගිය දවස්වල මම ත්‍රිකුණාමලය මඩකලපු සාම්පාර දිශික තුනේ ගියා. අපේ විශේෂම අපි ගුරුවරු එකතු කළා. ඉතින් ඒ අවස්ථාවලදී සාමාන්‍ය ජනතාව ලෙස මුණ ගැහිච්ච හැමෝම කිව්වේ මේක හොඳයි අපිට පහසුයි. මොකද ඇත්තටම ගත්තොත් දැන් ඒ වගේ ප්‍රදේශවල ඉඳලා මෙහෙට එන්නේ එන පිරිස වගේ ඊට වඩා අඩුම 10 ගුණයක් විතර ඒ දිස්ත්‍රික්කය ඇතුලේ පවත්වනකොට මේවට සහභාගී වෙනවා. ඒ නිසා විශාල ජන සහභාගීත්වයක් සහිතව අපි විශ්වාස කරනවා මේ වතාවේ මේ පළවෙනිදා මේ පෙළපාලි සහ රැලි රට පුරාම අපිට පවත්වන්න පුළුවන්. බොහෝ අය බලාපොරොත්තුෙන් හිටියේ මේ වෙලාවේ ආණ්ඩුවට එල්ලවන යම් චෝදනත් එක්ක දැවන්ත මැයි රැලියක් ආණ්ඩුවේ බලය පෙන්නන්නට කොළඹදී ශාල පිරිසක් එකතු කර ලක්ෂ ගණන් ජනතාව එකතු කරලා මැයි රැලියක් කරයි කියන බලාපොරොත්තුව තමයි බොහෝ දෙනා. නෑ අපේ සූදානම තිබුණේ ඒකට තමයි ඉන්දික අනිවාර්යයෙන්ම. මේ කියන මැද පෙරදිග යුද මේ වටපිටාව ඇවිල්ලා මෙවැනි බලශක්තියක් උදයක් රටේ ආවේ නැත්නම් විශේෂ ඉන්ධන මේකද ප්‍රධානම හේතුව. ප්‍රධානම හේතුව ඒක. ආවේ නැත්නම් අපි අනිවාර්ය ලෙසම මේ රැලිය ගෝල් ෆේස් එකේ දැවැන්ත මේ රැලියක් කරනවා. ඉතින් ඒක වෙනුවට තමයි අපි මොකද මීට කලිමුත් අර මං කිව්වේ විවිධ අවස්ථාවල මට මතක 2023 වගේ අපි 23 24 මේ අපි මේ රැලි යාපන එකක් කළා වෙනම අනුරාධපුර කොළඹ සහ මාතර. මේ ප්‍රශ්නේ නැගෙන්නෙම දැන් ශක්තිමත් ආණ්ඩු තියෙද්දී තාමත්ම ඔබ ඔය කියපු 103 සහ ඊටත් අඩුවෙන් තිබුණු කාලවල ඔර ශක්තිමත් ආණ්ඩුවලට බලය පෙන්නන්නට දැවන්තම මැයි රැලි කරපු පක්ෂයක්. ඒ කියන්නේ මම කලින්ම කිව්වේ මැයි රැලි වල ලංකාවේ සන්නාමයේ රතු පෙළපාලිය රතු තරුව මේ ඔක්කොම සන්නාම හැදුනේ ජනතා විමුක්ති පෙරමුණට. එහෙම තියෙන පක්ෂයක් ඇයි මෙහෙම වෙනස් විදිහට මේක මං ආයි නැවතත් අවධාරණය කරන්න. මොකද අපිටත් වගකීමක් තිබෙනවා දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආණ්ඩුව ලෙස. මොකද විශාල පිරිසක් ලක්ෂ ගණනක ජනතාවක් කොළඹට විශාල වස්ත්‍රත ප්‍රමාණයකින් ගෙනීමම අපි මේ වෙලාවේ මේ පවතින මොකද අපි එක පැත්තකින් ජනතාවට කියද්දී ඉන්ධන අර පරිමස්යෙන් පාවිච්චි කරන්න අපි QR කෝඩ් දාලා ඉන්ධන විධාරණක සීමා කරලා එහෙම තියෙද්දි ඉන්ධන අර පරිමස්යෙන් පාවිච්චි කරන්න විදුලි අර පරිමස්යෙන් පාවිච්චි කරන්න අපි එහෙම දෙයක් කරමින් අනිත් පැත්තට අපි විශාල වස්ත්‍රත ප්‍රමාණයකින් ලක්ෂ ගණනක් ජනතාව කොළඹට ගෙන ඒම අපේ මේ ඉල්ලීම සහ මේ ඒ ක්‍රියාමාර්ගය ඇතුළේ භාවිතය ඇතුළේ එක පරස්පරයි. නිසා භාවිතයත් අපේ එමමයි කියන්න තමයි එක පැත්තකින් අපි මේ රැලි 21ක් පවත්වමින් අර කොළඹ එක තැනකට විශාල වස්ත්‍රත ප්‍රමාණයක් යොදාගෙන ජනතාව එකතු ඒකරාශී කරන වෙනුවට අපි මේ ක්‍රියාවලියට ගිහිල්ලා තිබෙන්නේ. එහෙම නැතුව වෙන මොකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔබේ විෂයට සම්බන්ධ කාරණයක් විශේෂයෙන්ම දැන් අයවැය ඉදිරිපත් කරන මාස 6ක් ගත වෙනවා. දැන් වැටුප් කොමිසමක් ගැන කතා කරා. මේ ආණ්ඩුවේ ප්‍රධාන වශයෙන් ඒ කාරණය කතා කරා. එතකොට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය පිළිබඳව කතා කරනවා. දැන් ඔබලා දේශපාලනික වශයෙන් බලයට පැමිණෙන පෙර මේ මාතෘකාව නිකන් සුලභ මාතෘකාවක් වුණා. වැටුප් කොමිසම වැටුප් විෂමතාවය. හැබැයි දැන් මේ වැටුප් ගැන අයවැයත් ඉවර වෙලා මාස 6ක් ගත වෙලා තිබෙනවා. තවමත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානයක් නැති බව පේනවා. නෑ අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙන හොඳ වැටුප් කොමිසමක් දාන්න ඕන. මොකද වැටුප් කොමිසමක් දාද්දී අපිට ලොකු වගකීමක් තිබෙනවා ඉතිහාසයේ වැටුප් කොමිෂන් පිළිබඳවත් ඒ අත්දැකීමුත් එකතු කර ගනිමින් අපි හොඳ වැටුප් කොමිසමක් දාන්න ඕන. මොකද මේ වැටුප් කොමිසම කිසිදු ලෙසකින් පක්ෂග්‍රාහී වැටුප් කොමිසමක් නොවිය යුතුයි. එය සමස්තයක් ලෙස අර විපක්ෂය සඳහන් කරන විදිහට පැලවත්තෙන් නැතුව කියන්නේ මම බහුලව කතා කරන වචන. ඔවුන්ගේ වචනවලම තියෙන්නේ වැඩියෙන් කතා කරොත් පැලවත්ත. අපි ඒක දැනගන්න ඕනේ. දැන් ඔබ කියන්නේ අපි සතුටු වෙනවා පැලවත්ත ගැන උන් කතා කරන එක ගැන.
මොකද පැලවත්ත කියලා කියන්නේ ස්වේච්ඡාශ්‍රමයෙන් ගොඩ නැගුණු එහෙම මූලස්ථානයක්. දැන් ඉස්සර සිරිකොත ගැන කතා කරා, ඩාලි පාර ගැන කතා කරා, දැන් කතා කරන්නේ මේ පැලවත්ත ගැන. ඔව් ඉතින් එහෙම මූලස්ථාන ලංකාවේ තව ගොඩක් නෑ. ඒකයි තියෙන්නේ. ඔය මූලස්ථානේ හදද්දී අද ඉන්න අපේ ටිලිලි සිල්වා සහෝදරයාගේ ඉඳලා අනුරුද්ධ චානක සහෝදරයා ඇතුළු මේ අපි හැමෝම කවුරුත් අපි ශ්‍රමයෙන් අපි හැම පැත්ත විදියකටම දායක වෙච්ච මිනිස්සු නිසා ඒක ගැන කතා කරන ගැන අපි සතුටුයි. ඒ වගේම අපි පැලවත්තේ දේශපාලනය කියලා කියන්නේ රටේ ජනතාව බැහැර කරපු දේශපාලනයක් නෙවෙයි. පැලවත්තේ දේශපාලනය කියන්නේ මොකද්ද? වංචාවට, දූෂණයට, හොරකමට එරෙහි දේශපාලනය. වංචනිකයන්ට, දූෂිතයන්ට එරෙහිව ඉතිහාසයේම ප්‍රායෝගිකව ක්‍රියාමාර්ග අරගෙන පෙන්නපු දේශපාලන පක්ෂයක මුලස්ථානය. ඒ නිසා එතන වංචනිකයන්ට, දූෂිතයන්ට ඉඩ නැහැ. එතන තියෙන රටේ පොදු ජනතාවගේ ගැන හිතමින් රටේ පොදු ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය, ධනය මේ සියල්ල කැප කරන ලද ආදර්ශයන් වලින් පිරුණු තැනක් තමයි පැලවත්ත කියලා කියන්නේ. පැලවත්ත දේශපාලනය ගැන, පැලවත්ත ගැන අපි සතුටු වෙනවා ඒ ගැන කතා කරන එක. එහෙම නැතුව වෙන කොහෙන් හරි දෙයක් ගැන, වෙන කොහේ හරි තැනක් ගැන කතා කරනවට වඩා. ඉතින් ඒ නිසා ඒක පල්ගඳ ගහන තැනක් නෙවෙයි. ඊටාම සුවඳ පිරුණු තැනක්. ඉතින් පැලවත්ත ගැන අපි ආඩම්බරයි. පැලවත්ත ගැන තව කතා කරන ගැන අපි ඔවුන්ට කියන දිගටම කතා කරගෙන යන්න. මොකද එතන ඉතින් වැරදි දෙයක් වෙනවා නම්, වැරදි දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා නම් තමයි එතන ගැටලු තියෙන. බැහුවේ වැටුප් කොමිසම ගැන. ඉතින් අපි වැටුප් කොමිසම ගැන දාන්න අවශ්‍ය කරන මූලික දේවල් ටික දැන් සිදු කරමින් යනවා. මොකද හොඳ පිරිසක් මේක නම් කරගන්න මම කලින් කිව්වා වගේ අපක්ෂපාතීව හිතන දැන් අපිට පුරුදු වෙලා තියෙන එකනේ. තමන් ගැන හිතන කණ්ඩායමක්. මොකද දැන් එහෙම අත්දැකීම් මට දැන් මේ ආණ්ඩුව තුලේ තියෙනවා. අපි සමහර කමිටු පත් කරාට පස්සේ මම මොකද්ද කමිටුව කියලා යන්නේ නැහැ. මේ මෑතකදී අපි කමිටුවක් නම් කරගත්තා. අපිට මේ යම් හොඳ යෝජනාවලියක් ගන්න ඕනකමට. හැබැයි එතන ඉඳගෙන දැන් එතන වාර්තා වෙනවා. එතන නියෝජනය කරන සමහර පුද්ගලයින් මේ තමන් ගැන හිතමින්, තමන්ගේ පංගුව ගැන හිතමින් අපිට එහෙම අයකින් මේ වැටුප් කොමිසම් එක කිසිවක් කරන්න බෑ. මොකද අපි මේ ආණ්ඩුව කොයිම වෙලාවකවත් අපි ගැන හිතලා තීරණ ගන්න නැහැනේ. කලින් ආණ්ඩුව එහෙමයි. කලින් ආණ්ඩුවල සමහරට මුදල් ඇමතිවරු තීන්දුව ගත්තේ තමන්ගේ ව්‍යාපාර ගැන හිතමින්. හරිද? එතකොට දැන් අපි අපේ ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙක්, മന്ത്രിවරයෙක් අපි තීන්දුව ගන්නේ නැහැ. අපේ දේවල් ගැන ආත්ම කේන්ද්‍රීයව අපි තීන්දුව ගන්නේ නැහැ. ඒ නිසාම අපිට ඕන මේ වැටුප් කොමිසමත් අන්න එහෙම ආත්ම කේන්ද්‍රීයව තීන්දුව తీරන නොගන්න සමස්තයක් ලෙස මේ ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ තියෙන වැටුප් ඒ සමස්ත රාජ්‍ය සේවයට යම් පිටුවහලක් වේද මේ කාර්යය. ඔව් අනිවාර්යයෙන්ම. මොකද ඒ නිසා සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා මේකේ සාධාරණ යුක්ති සහගත යෝජනා හදන්න දෙන්න පුළුවන්. ඒක කල් යන්නේ මේ තරම් මේ වැඩේට. ඇත්තට මේකට ලොකු කාලයක් ගත වෙලා නැහැ. මොකද අපි විවිධ දැන් මේක තුතින්නිකව දන්නවා. අපි ඉවර වෙනකොටම අපි දිට්වසුළු වුණාට උඩ මොන දුන්නා අපි හැමෝටම. ඊළඟ අයවැයට පෙර ඔය වැටුප් කොමිසම අනිවාර්යයෙන් මේ තරම් කාලයක් යන්නේ නැහැ. අපි අනිවාර්ය ලෙසම ඒක කැබිනට් එකට දාලා මේ වැටුප් කොමිසම පත් කරන වැඩේ ඉතාලම කෙටි කාලයක් කරලා මට දැන් දිනව කණු කියන්න බෑ. ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කටයුත්තක් නිසා. කෙසේ වෙතත් අපි අපේ කරන සාකච්ඡාවලදී ඒ පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. අපි නිරන්තරයෙන් ඒ ගැන සාකච්ඡා කරනවා. අපි භුක්ති සමිති ව්‍යාපාරයත් ඒ ගැන නිරන්තරයෙන් අපි සාකච්ඡා කරනවා. අපි විමසීම් කරනවා. ඒ නිසා මේ වැටුප් කොමිසම ඊටාම නුදුරේදී වැටුප් කොමිසම හැදෙනවා. මට මේ දිනවක අනු හරියට නිශ්චිතව කියන්න බෑ. මොකද අපි මේ කල් දන්නේ මේක කල් යන්න යම් කිසි ආකාරයකට අපිට හේතු වෙලා තිබෙනවා. අපිට මේ මෙන්න මං අර කියපු ගුණයන් සහිත පිරිසක් අපිට මේවට දාගන්න ඕනේ මේ කමිටු වලට. එහෙම නැති වුණොත් වෙන්නේ අර පරණ අත්දැකීමට අපි ලක් වෙනවා. මොකද පරණ අතන ඔය වැටුප් කොමිසමේ තියෙනවා එක්තරා කණ්ඩායමකට වාසි සහගත වෙන හැම වෙලාවෙම තීන්දුව දෙන ගත්තේ කියන එක. මම කවුද කණ්ඩායම කියන්නේ මේ රාජ්‍ය සේවයේ ඉන්න එක්තරා කණ්ඩායමකට හැම වෙලාවෙම වාසි සහගත ලෙස තමයි මේ තිබුණු වැටුප් කොමිෂන් වල තීන්දුව తీරන ගත්තේ. ඒ නිසා අපි ඒ චෝදනාව වෙන්නේ නැති පුළුල් ලෙස පුළුල් අර්ථයෙන් මේ රාජ්‍ය සේවාවේ තියෙන වැටුප් හඳුනගෙන ගුණාත්මක රාජ්‍ය සේවාවක් ගොඩනගන්න. දැන් ඔබ ඔය කියන කාරණේත් එක්ක මට පැහැදිලි වෙන දෙයක් තමයි දැන් බොහෝ වෙලාවට මේ වගේ කොමිසම් වලට පත් වෙන්න ඉහළ පරිපාලන නිලධාරීන්. එතකොට තියෙන ප්‍රධානම ගැටලුව තමයි පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට ඔවුන් ගන්නා තීන්දුව తీරන ගලාගෙන ඉන්නේ නැහැ කියලා. ඔවුන් තමන්ගේ පන්තියට ගැලපෙන තීන්දුව මම මේ පැහැදිලි කරමින් ගන්නවා කියන කාරණේම තමයි. දැන් මම මේ පැහැදිලි කරමින් හිටියෙත් ඒක තමයි ඉන්නේ. දැන් අපිට ඕන එහෙම නොවන කොමිසමක්.
හරිද? ඉහළ අය ගැන පමණක් හිතමින් තීන්දුව ගන්නවා වෙනුවට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතමින් ඔබේ දේශපාලන කඳවුරට වගකීමක් තියෙනවා ඒක. අනිවාර්යයෙන්ම සමස්ත රාජ්‍ය සේවය ගැන හිතමින් සියලු දෙනා ඉහළ සිට පහළ දක්වා සියලු දෙනා ගැන සිතමින් කල්පනා කරමින් අපිට ගුණාත්මක රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් කොමිසමක් ඕන. ඒ වෙනුවෙන් අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා මේ කොමිසමත් අනිවාර්ය ලෙසම මේ සියලු දෙනාගේ නියෝජනයන් සහිත ඒ හැමෝගෙම හදගැස්ම හඳුනන හැමෝගෙම ප්‍රශ්න ගැන දැනෙන හඳුනන පිරිසක්ගෙන් සමන්විත කොමිසමක් බවට මේ අපි පත් කරන ඒ කොමිසම හරහා දැන් ඔබත් එක්ක මහමග දුක් විඳපු අරගල කරපු ගුරු විදුහල්පතිවරුන්ට සාධාරණයක් වෙයිද? ඒ ඔබේ විශේෂම ඒ කණ්ඩායමට ඒ කණ්ඩායම් ගැන වැඩි වැඩියෙන් කතා කරන සමාජය. ඒතර මේ සාධාරණයක් වෙයිද? අනිවාර්යයෙන්ම. මොකද අපි දැනටත් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු බොහොමයකට මේ පිළිබඳව අර මං කියපු විදිහට පුළුල්ව දකින අය විවිධ ඒවල් වලට සම්බන්ධ කරගෙන තිබෙනවා. අපි අධ්‍යාපන සභාවක් এডুকেෂන් කවුන්සිල් එකක් හදන්න ඕන කරන කමිටුවක් දැක්කම ඒ කමිටුව නියෝජනය කරා අපේ විවිධ සේවාවන් විවිධ ශේෂ්ත්‍ර. ඒ වගේම අපි දැන් තව අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තියෙන මානව සම්පත් ඌනතාවය පිළිබඳව පාර්ලිමේන්තු අනුකමිටුවක් තියෙන එක කෞශල්‍ය ආරත්න සහෝදරිය තමයි සභාපති. මමත් ඒකේ සමාජික ලෙස කටයුතු කරනවා. සභාව වෙනම එකක්. ඕක ඒක වෙනම සභාව වෙනම এডুকেෂන් කවුන්සිල් එක කියන්නේ වෙනම එකක්. අපි ඒකේ රිපෝට් එක දැන් අවසන් කළා. ඒ රිපෝට් එක දැන් මේ වෙනකොට මහජනයාට අපි ප්‍රසිද්ධ කරලා තිබෙනවා. ඒක කවුන්සිල්ය ගැන කෙනෙකුට චෝදනාවක් තියෙනවා. ඔබ අරගල කරපු ව්‍යාපාරය වහන්න තුනෙන් දෙක වහන්ට හදන වැඩ වෙනම අපි ගමු. මේ මම කියමින් ආවේ. එතකොට এডুকেෂන් කවුන්සිල් එකට අපි මේ අපේ තියෙන සේවාවන් පහකේ පහම නියෝජනය වෙන ලෙස අපි පිරිස් දැම්මා. ඒ වගේම දැන් අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳව අදාළ රිපෝට් එකක් දෙන්න අපි කමිටුවක් දාලා තිබෙනවා. එම කමිටුවටත් අපි වෘත්තීය සමිති නියෝජිතයෝ නායකයෝ කියන්නේ එහෙම වෘත්තීය සමිති පදනමින් නෙවෙයි. නමුත් ඒ පිළිබඳව යම් දැක්මක් අදහසක් තියෙන පිරිසකින් අපි කමිටුවක් දාලා තිබෙනවා. ඔබ කලින් අහපු ප්‍රශ්නේ এডুকেෂන් කවුන්සිල් එක කිසිසේත්ම නැහැ. ඒ කියන චෝදනා කරන හැමෝටම මම කියනවා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොහොසත් රටක් ලස්සන ශ්‍රී ලංකාවක් පොත ගන්න ආපහු නැත්තම් ගිහිලා වෙබ් එකෙන් ගන්න පුළුවන් 16 වෙනි පිටුව පෙරලන්න. ඒ 16 වෙනි පිටුව ඉතාම පැහැදිලිව ඉන්දික අපි කියලා තියෙනවා ගුරු විදුහල්පතිවරු විෂමතා ඉවත් කරනවා. ඒ සඳහා අධ්‍යාපන කවුන්සිලයක් ඒක අපි තියෙන ගුරු සභාවක් කියලා ටීචර්ස් කවුන්සිල් කියන එක. නමුත් අපි පසුව ආණ්ඩුව බලයට ගත්තට පස්සේ අපි ටීචර්ස් කවුන්සිල් කියන එක අපි සාකච්ඡා කරලා අධ්‍යාපන ඇමතිවරිය ඇතුළු අපි කණ්ඩායම සාකච්ඡා කරලා තුනෙන් දෙකක් දෙනවා කියන එක පිළිතුරක් දෙන්නේ නැහැ. এডুকেෂන් කවුන්සිල් මම කියන්නේ දෙන්නේ නම. এডুকেෂන් කවුන්සිල් එක අධ්‍යාපන සභාව ගුරු සභාව වෙනුවට අපි අධ්‍යාපන සභාවක් හදන්න තීරණය කරා. ඒතකොට ඒක තමයි අපි ගමන් මඟ. හරිද? තුනෙන් දෙක සමස්ත අධ්‍යාපන සේවයට සමහර අධ්‍යාපන ශේෂ්ත්‍රයටම වැටලා තිබෙන ගමන් මඟ. මේක ඇතුලේ තමයි ඔය කියන තුනෙන් දෙක වැටුප් විෂමතාවය ගුණාත්මක ගුරුවරයෙක් ක්වොලිටි ගුරුවරයෙක් හදන මේ සියල්ල වැටලා තිබෙන්නේ මේක ඇතුලේ. මොකද ඒක තුල තමයි අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ. හරිද? දැන් ඔය තුනෙන් දෙක කියන්නේ අතරම ඉන්දික මේ දීප ව්‍යාප්ත සේවාවල වැටුප. ඒ කියන්නේ ගුරුවරුන්ට දීප ව්‍යාප්ත සේවය මට්ටමට පරිපාලන සේවයේ, අධ්‍යාපන පරිපාලන සේවයේ, සැලසුම් සේවයේ, ගණකාධිකරණ සේවයේ, ඉංජිනේරු සේවයේ මේ හැම සේවාවකම ඒවා තමයි දීප ව්‍යාප්ත සේවා. ඒ දීප ව්‍යාප්ත සේවාවල වැටුප් මට්ටම තමයි මේ තුනෙන් දෙක කියලා කියන්නේ. තුනෙන් දෙක සම්පූර්ණයෙන්ම දෙනවා කියලා කියන්නේ අර දීප ව්‍යාප්ත සේවාවල වැටුප් මට්ටමට ගුරුවරයා ඔසවා තබන එක වැටුපෙන්. එතකොට වැටුපෙන් පමණක් ඔවුන් ඔසවා තබන්න බෑ. ඒකට තමයි අපි ගුණාත්මක ඔවුන්ගේ ක්වොලිටි එක වැඩි කරන්න තමයි මේ এডুকেෂන් කවුන්සිල් එක ගෙනලා තිබෙන්නේ. ඒතකොට এডুকেෂන් කවුන්සිල් එක හරහා ගුණාත්මක ගුරුවරයෙක් හැදෙනවා. එම ගුණාත්මක ගුරුවරයාට මේ වැටුපත් වැඩි වෙනවා. ඔතම අපේ ගමන් මඟ. ඉතින් මේක හරියට නිකන් ගත්තොත් අර මෙඩිකල් කවුන්සිල් එක වගේ නෑ. ඔබ දැන් ඔය කතා කරපු පැහැදිලි කරපු කාරණේ මට පැහැදිලි. හැබැයි සමාජයේ මතයක් තියෙනවා මේ අරගල කරපු මහින්ද ජයසිංහල ඇවිල්ලා අමාරුම වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ තුනෙන් එකක් දුන්නා. හැබැයි ඒ වෙනුවෙන් තුනෙන් දෙකට අරගල කරන්න ඇවිල්ලා අධ්‍යාපන සභාවකින් මේක වහලියලා ඒක අහිමි කරන්න යනවා. කිසිසේත්ම වහලා නෙමෙයි තිබෙන්නේ. මොකද දැන් ඔය 1994 ගුරු සේවා ව්‍යවස්ථාවෙන් ඔය වැටුප ඉහළට එසෙව්වේ 94 ගුරු සේවා ව්‍යවස්ථාව ගෙනල්ලා ගුරු සේවයේ ඉහළම ශ්‍රේණීන් තුර පළවෙනි ශ්‍රේණිය 2 1 සහ 2 2 කියන ඒ ශ්‍රේණීන් තුර දීප ව්‍යාප්ත සේවාවල වැටුප ඒ වැටුප් මට්ටමට ගෙනාවා. ඒක ගේන ගමන් අර ගුරු සේවා ව්‍යවස්ථාවේ කියලා තියෙන ඉන්දික පහත් එකක් ගුරුවරයාගේ ගුණාත්මක භාවයත් ඉහළට ඔසවන්න ඕන.
ඒක උනේ නෑ පහුගිය ඒක කාලේ. උනේ නෑ. එතකොට 94 සිට 2024 දක්වා අවුරුදු 30ක්. ඒක උනේ නෑ. මේ ගුරු සේවාවේ ගුණාත්මක භාවය ඉහළට ඔසවන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නෑ. ගත්තොත් කිසිවක් ගත්තේ නෑ කිව්වොත් සාද සමානයි. මොකද වෘත්තීය සමාලෝචනයක් ඕන තියෙන. ඒත් ගුරු සේවයට බඳව ගන්නත් ඕනේ. අර ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බඳව ගන්න ඕනේ පුහුණු උපාධිධාරී. කියන්නේ ගුරු සේවය පහළම තියෙන ශ්‍රේණීන් දෙකක්. 3.2 3.1 කියලා. 3.2 කියන්නේ උසස් පෙළින් ගුරුවරු බඳව ගන්න එක. 3.1 කියලා කියන්නේ උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් බඳව ගන්න එක. ඔය ශ්‍රේණි දෙකම අහෝසි වෙන්න ඕන. මේ කියන 94 ව්‍යවස්ථාවට අනුව. හැබැයි මේක අහෝසි කරේ නෑ. 94 සිට 2024 දක්වා දැන් තියෙන අලුත් ව්‍යවස්ථාවෙත් ඒ විදිහට මේ ගුරුවරු බඳව ගන්න. ඒකට ඇයි අහෝසි වෙන්නේ? අර කියන ක්වොලිටි ගුරුවරයෙක් ගුරු සේවයට ගේන්නේ. ඒකට එන්නෙම කවුද ගුරු සේවයට? පුහුණු උපාධිධාරී. අන්නේ පුහුණු උපාධිධාරියා කියන කෙනාට තමයි අර වැටුප හැදුවේ. ඇයි ඔබලා මේ විශේෂයෙන්ම දැන් විපක්ෂීන් උඩ කාරණා ඉස්මතු නොකරේ? ඔව් අපි ඒක ඉස්මතු කරා. දැන් මේ කාරණා ඉස්මතු කරා. මේ කාරණාම අපි ඉස්මතු කරා. ක්වොලිටි ගුරුවරයෙක් හදන්න ඕන කියන එක අපි මතු කරා. හැබැයි අපි දන්නවා පාලකයෝ එක කරේ නැහැ. ඉතින් දැන් අපිට වගකීමක් තියෙනවා. අපි දැන් එදා සටන් කරපු වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඒ වගේම අපි පාලක පන්ති අද. එතකොට දැන් අපිට වගකීමක් තියෙනවා එදා සටන් කරපු කාරණේ වෙනුවෙන් අද අපි මැදිහත් වෙන එක ඒ තත්වයට මේක නිර්මාණය කරන එක. ඒකට වෙනුවෙන් තමයි අපි ඒ නිසා අපි දැන් අපිටත් ඕන නම් ඔබ කියන වගේ 3-2 අමතක කරලාම යන්න දීපන්. මොකද ඇත්තම ගත්තොත් ওই 3-2 මූලික මූල්‍යයගේ ඒකට මූල්‍යයගේ තියෙනවනේ. දැන් උදාහරණයකට පළවෙනි පන්තියට 3-2 ලැබෙන්න නම් ලැබිය යුතුව තිබුණේ මුදලක් ලෙස මම කියන්නේ මුදල රුපියල් 19000ක් තමයි ලැබෙන්න ඕන කවුද. හැබැයි මේ අවුරුද්දුන්ට අපි කීයක් වැඩි කරනවද? 40000ක වගේ ප්‍රමාණයකින් පළවෙනි පන්ති ගුරුවරයාට වැටුප වැඩි වෙනවා. අර කියන්නේ 3-2 මූල්‍ය මම ආයි මේක අවධාරණය කරනවා මූල්‍යයගේ. හරි දැන් සමහරව අපි මේ කියනකොට කියන නෑ රාජ්‍ය සේවය අනිත් අයටත් වැඩි වුණා. ඔව් සමස්ත රාජ්‍ය සේවය. ඔව් අපි හිතමු මෙහෙම මොහොතකට අපි උපකල්පනය කරමු. රාජ්‍ය සේවකයෙක් කිසිවෙකුට වැටුප් වැඩි නොකර අපි ගුරුවරයාගේ 3-2 විතරක් දුන්නා නම් මොකද වෙන්නේ? අපිට දෙන්න ඕන ගුරුවරයෙකුට 19000යි පළවෙනි පන්ති ගුරුවරයා. හැබැයි දැන් දීලා දෙනවා 40000ක්. හරිද? එහෙනම් අපිට ආර්ථික වශයෙන්ුත් ලාභයි නේද? එහෙම නෙවෙයි කිව්වේ. යන්නේ ඒ වෙනුවෙන් තමයි ඉතිහාසයේ වසර 30ක් මට තප්පරයක් දෙන්න. ඉතිහාසයේ වසර 30ක් පාලකයන් විසින් නොකරන ලද දේ මේ ගුරු සේවාව ගුණාත්මක සේවාව බවට පත් කරන එක ඒ වෙනුවෙන් තමයි අපි දැන් මැදිහත් වෙමින් කටයුතු කරමින් ඉන්නේ. ඒකට පොඩි කාලයක් යනවා ගුණාත්මක භාවය හදනවා කියන එක මේ ඒක රැයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට අපි এডুকেෂන් කවුන්සිල් එක හදන්න පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් දැම්මා. මම ඒකේ සභාපතිවරයා. ඉතින් අපිට පවරපු වගකීම අපි ක්‍රමානුකූලව ඉටු කරමින් යනවා. එතකොට අපි ඒකට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්වත් කමිටුවක් දැම්මා. මහාචාර්ය ඕජී දයාරත්න තමයි ඒකේ සභාපතිවරයා බවට පත් වුණේ. අද NIA එකේ සභාපති වෙලා ඉන්නේ ඕජී දයාරත්න මහත්මයා. ඉතින් මහාචාර්යතුමාට අපි එතන මට මතක විදිහට 9 දෙනෙක් හිටියා. ඒ 9 දෙනෙක් ඇතුළේ අපි ඒ වගකීම් බාර දුන්නා. සතුටුයි කියන්නේ මේ වෙලාවේ මම දිගට කියලා දෙනවා. මේකත් පාර්ලිමේන්තුවෙත් මම කියලා තියෙනවා. මේකත් වෙලාව බවට පත් කරන ඕජී දයාරත්න ඇතුළේ කමිටුවට ඉතාම කෙටි කාලයකට ඉතාම හොඳ වාර්තාවක් අපිට දීලා අද පුළුවන් ඕනම ගුරුවරයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වාර්තාව පරිශීලනය කරන්න පුළුවන්. ඒකට අදහස් යෝජනා දෙන්න පුළුවන්. ලබන මැයි 12 දක්වා අපි කල් දීලා තිබෙනවා අදහස් යෝජනා ගන්න. ඊට පස්සේ ඒ එන අදහස් යෝජනා එක්ක අපි ඒවත් එකතු කරන්න ඕන දේවල් එකතු කරගෙන මේක කැබිනට් දාලා කැබිනට් අනුමැතිය අරගෙන නීති කෙටුම්පත් කරලා පනතක් බවට පත් කරලා এডুকেෂන් කවුන්සිල් එක හදන්න කටයුතු කරමින් යනවා. ඒ නිසා අපිට පවරපු වගකීම අපි කිසිසේත් මත් කරලා නැහැ. අපි ඒ කටයුත්ත කරමින් යනවා. ඔබ මොකක් හරි අහන්න. හොඳයි. අපි සූදානම් කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරුව යලිත් 180 සමග එක්වෙමු. යලිත් 180 සමගයි ඔබ එක්වන්නේ. මැයි දිනයට සමගාමීව තමයි අද 180 කතා බහ. මේ නිසාමයි වැඩ කරන ජනතාව, කම්කරු ජනතාව වැඩ කරන පන්තිය ගැන කතා කරන්නට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අප සම්බන්ධ කරගත්තේ. දැන් එක පැත්තකින් දේශපාලන කඳවුරට ඔබේ අනිත් පැත්තෙන් මේ වෘත්තීය සමිතිවල චෝදනාවක් තියෙනවා. මේ බොහෝ වෙලාවට සාකච්ඡාවලට මාලිමාවට සම්බන්ධ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතිත් පමණයි කැඳවන්නේ කියලා. එහෙම දෙයක් වෙනවද? මීට කලින් ඔබ ඇතුළු කණ්ඩායම් ඒ ආණ්ඩු කඳවපු වෘත්තීය සමිතිවල සාකච්ඡාවලට ගියා. හැබැයි අද බොහෝ වෙලාවට අධ්‍යාපනය වෙන්න පුළුවන් වෙන ශේෂ්ත්‍රයක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට කැඳවන්නේ ආණ්ඩු වෘත්තීය සමිති විතරයි කියලා. නෑ කොතනකවත් එහෙම නෑ. සියලු වෘත්තීය සමිති කැඳවනවා. සමහර වෘත්තීය සමිති ඉල්ලීම් කරලා
සාකච්ඡා ගන්නවා. ඉතින් එහෙම කැඳවන එහෙම නැත්නම් අනික් පොදු සාකච්ඡාවලට මොකද මම දන්නවා මොකද ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර වෘත්තීය සමිති සාකච්ඡාවලට සම්බන්ධ වුණා. එඩියුකේෂන් රිෆෝම්ස් වල ඒවට සහ අනිකුත් ඒවට. ඉතින් හැම තැනකටම සියලු වෘත්තීය සමිති කැඳවීම් කරලා තිබෙනවා. එහෙම කොතනකවත් එහෙම එකක් නැහැ. ඉතින් ඔවුන්ට චෝදනා කරන්න පුළුවන්. නමුත් මම දන්න තරමින් එහෙම ගැටලු තියෙනවා නම් අපිට ඒවට මෙදිහත් වෙන්න පුළුවන්. අපිටත් ඒවට මෙදිහත් වෙලා මේ අපිට කියන්න පුළුවන් අදාළ ඇමතිවරුන්ට නෑ මේ හැමෝම කැඳවන්න කියලා. ඉතින් එහෙම මම දන්න තරමේ එහෙම එකක් නෑ. දැන් හැම ආණ්ඩුවටම තියෙන චෝදනාවක් තමයි ආණ්ඩු දේශපාලනික වශයෙන් පරිගැනීම් කරනවා නැත්නම් දේශපාලනික වශයෙන් ගුරුන්ගේ ස්ථාන මාරුවීම් තිබෙනවා. එතකොට ගුරු මාරු මණ්ඩලවලට දේශපාලනික වශයෙන් ඍජු මැදිහත් වීම වෙනවා කියලා. ඒ චෝදනාව වර්තමානයේ ඔබේ ආණ්ඩුවටත් යම් යම් ප්‍රමාණයෙන් එල්ල වෙනවා. කියන්නේ ගුරු ස්ථාන මාරු මණ්ඩල වලට ආණ්ඩුවේ මැදිහත් වීම තියෙනවා. ආණ්ඩුවේ විශේෂම ඔබේ වෘත්තීය සමිතියට ඒ චෝදනාව තියෙනවා. කිසිසේත්ම නැහැ. කොතනකවත් මට කතා කරන කිසිදු මට ගත්තත් වෙන අයට ගත්තත් අපි කණ්ඩායම් රැස්වීම මේ චෝදනාව තියෙන වෘත්තීය සමිති වලින් වෙනත් වෘත්තීය සමිති වලින් නෑ කිසිසේත්ම නෑ. ඒක වැරදි. කොතනද එහෙම වෙලා තියෙන්නේ කියලා මට දැනුම් දෙන්න. මගේ දුරකථන අංකය ගොඩක් අය දන්නවා. ඉතින් අපි ලෑස්ති ඒව නිවැරදි එහෙම වෙලා තියෙනවා නම් ඒව නිවැරදි කරන්නත් අපි ලෑස්ති. අපි මං හිතන්නේ මේ ආණ්ඩුව මොකද ප්‍රසිද්ධියේ සමහර අධ්‍යක්ෂකවරු අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ප්‍රසිද්ධිය කියලා තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. දේශපාලකයෝ කතා කරලා නෑ මාරුවීම් වලට. හරිද? ළමයි දාගන්න දේශපාලකයෝ මැදිහත් වෙන්නේ කතා කරන්නේ නෑ. ඉතින් එහෙම ආණ්ඩුවක් අපි විශේෂයෙන්ම අපේ කණ්ඩායම් රැස්වීමේදීත් අපි ඒක අවධාරණය කරලා තියෙන අවස්ථා කිහිපයක් කිසිදු ලෙසකින් මාරු මණ්ඩල වලට මාරු උස්ථාන මාරු ක්‍රියාවලින් මැදිහත් වෙන්න එපා කියලා. ඔව්. එහෙම අපි කියලා තියෙන්නේ දැන් සමහරුන්ට එනවනේ. අපි මහජන දින තියෙනවනේ. හැම මම සාමාන්‍යයෙන් ගම්පහ මගේ දිස්ත්‍රික්කය මගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් සම්මතිකරණ කමිටු සභාපතිවරයා මම මාසෙට දවස් දෙකක් වගේ පළවෙනි සහ තුන්වෙනි සඳුදා දින දෙක ඊට අමතරව මගේ අමාත්‍යාංශෙත් මම මහජන දින කරනවා. ඉතින් මේ දිනවලට සමහරට අපි ළඟටත් එනවා ට්‍රාන්ස්ෆර්. ඉතින් අපි සියල්ල මේ මාරු මණ්ඩල වලට යොමු කරනවා මිසක කිසිම මාරු වීමකට අපි මැදිහත් වෙලා නැහැ. දැන් මම දන්න තරමින් අපේ මන්ත්‍රීවරුත් කිසිවෙක් මැදිහත් වෙන්නේ නැහැ. ඉතින් සමහර විට අපි මේක ක්‍රියාවලිය දන්න නිසා අපි මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ක්‍රියාවලිය ගැන නොදන්න සමහර මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නම් මැදිහත් වෙලා තිබුණා. අපිට ඒවත් නිවැරදි කරන්න පුළුවන්. මට මේ වෙලාවේ කවුරු නිශ්චිත තොරතුරු සහිත වෙද්දී ඔබ වුණත් ඔබට එහෙම චෝදනා එනවා නම් මාධ්‍යවේදියෙක් ලෙස අපිට කතා කරන්න නිවැරදි කරන්න සූදානම්. සමහර මාධ්‍යවේදීනුත් අපිට කතා කරලා තිනවා මාරු වීම වලට ඕන්ගේ සමහර විරින්දෑවරුන්ට එහෙම. ඒ අවස්ථාවලත් ඒ අදාළ මාරු මණ්ඩල නියෝජිතයින්ට ඒ කරුණු යොමු කරලා මිසක මොකද මම නෑ ওই කාරණේ දිගින් දිගටම වෙන ආණ්ඩුවල දිගින් දිගටම තිබුණු කාරණේ. ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්. ඉතින් මට එන මාරුවේ මම ලංකා ගුරු සේවා සංගමේ අපේ මගේ සංගමේ කලාප මාරුවක් නම් කලාප ලේකම්වරයට පළාත් මාරුවක් නම් පළාත් ලේකම්වරයට ජාතික පාසල් මාරුවක් නම් අපි ජාතික පාසල් මාරුවන් නියෝජිත දෙන්නෙක් ඉන්නවා. ඒ ඇයට අපි යොමු කරනවා. ඒ ඇයට යොමු කරලා ඒ හරහා ඒක සාධාරණ එකක් නම් අපි මැදිහත් වෙනවා මිසක ඒ තුල දේශපාලන මැදිහත් වීමක් නැද්ද? නෑ කිසිදු දේශපාලන මැදිහත් වීමක් වෙන්නේ නෑ. ඔබ දැන් ඔබේ වෘත්තීය සමිතියේ කලාප නායකයන් දිස්ත්‍රික් නායකයන් යොමු කරා කියන්නේ ඒ තුල ඒ මාරුමණ්ඩල නියෝජිතයෝනේ. මාරුමණ්ඩල නියෝජිතයන්ට යොමු කරන්නේ. දැන් අපේ සංගමේ රටේ කලාප 100ම මාරුමණ්ඩල නියෝජිතයෝ ඉන්නවා. කලාප 100ම. එතකොට පළාත් 9ම මාරුමණ්ඩල නියෝජිතයෝ ඉන්නවා. ජාතික පාසල් මාරුමණ්ඩල නියෝජිතයෝ ඉන්නවා. ඉතින් මේ මාරුමණ්ඩල නියෝජිතයන්ට නැතුව අපි වෙන කාටද යොමු කරන්නේ? මේ මාරුමණ්ඩල නියෝජිතයින්ට අපිට එන හැම මාරුවක්ම අපි යොමු කරනවා. අපි උපදෙස් දීලා තිබෙනවා අපේ ඇමතිවරුන්ට, മന്ത്രിවරුන්ට මේ නිශ්චිත ලෙසම එනවා. මොකද මට සමහරව කතා කරලා එහෙම කියනවා. අපේ සමහර ඇමතිවරු මට ඒවා යොමු කරන අවස්ථා තියෙන. ඉතින් ඒ වෙලාවට මම කියන්නේ අහවල තමයි මාරුමණ්ඩල නියෝජිතයා ඔහුට ඒක යොමු කරන්න. අර වැඩ බලන විදුහල්පතිවරු දැන් ඒ සඳහා දේශපාලන මැදිහත් වීම මම කියන්නේ දැන් මේ ආණ්ඩුවට පෙර බොහෝ වෙලාවට අපි දැක්කේ ඒ ආණ්ඩුවට හිතවත් කෙනෙක් තමයි දුෂ්කර ප්‍රදේශයක විදුහල්පතිවරයා විදිහට වැඩ බලන්නේ දීර්ඝ කාලීනව. ඒ ක්‍රමයට තිත තියලද තියෙන්නේ නැත්නම් තවමත් මාලිමාණ්ඩුවෙත් ඒ ක්‍රමෙම ක්‍රියාත්මක නැහැ. අපි දේශපාලන මැදිහත් වීම වලින් වැඩ බලන විදුහල්පතිවරු පත් කරන්නේ නැහැ. නිශ්චිතයි. හැබැයි සමහර තැනක ප්‍රශ්නයක් එනවනේ. දැන් හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම යනවා. හිටපු විදුහල්පති විශ්‍රාම යනවා. එතකොට සිද්ධ වෙනවා ඒ පාසලේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙකුට වැඩ බලන්න පවරන්න විධිමත් ලෙස විදුහල්පතිවරයෙක් පත් කරන තුරු. ඒක අපේ දේශපාලන මැදිහත් වීමක් නෙවෙයි. ඒක සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලිය. ඕනම
විදුහල්පති විතරක් නෙමෙයි පොදුවේ ඕනම රාජ්‍ය සේවයේ කෙනෙක් විශ්‍රාම ගියොත් හෝ වෙන තැනකට හදිසි ස්ථාන මාරු වුණොත් හරි එතන ඉන්න ජ්‍යෙෂ්ඨයට තමයි වැඩ බලන්න දෙන්නේ. ඉතින් ඒ පදනමින් වැඩ බලන්න දෙනවා මිසක අපි දේශපාලන මැදිහත් වීම කළා කිසිදු ලෙසක කොතනකවත් අපි වැඩ බලන විදුහල්පතිවරු පත් කරන්න මැදිහත් වෙන්නේ නැහැ. දැන් අපි පහුගිය අප්‍රේල් 21 වෙනිදා මේ කාරණේත් මම හිතන්නේ ඔබෙන් ප්‍රශ්න කළ යුතුයි ආණ්ඩුවේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට. දැන් මීට පෙර අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන කාරණාව සත්වසරක් පිරීම නිමිත්තෙන් අපි මල්කම් රංගිත් අගරාධිපතිතුමාගේ අපේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා මේ ස්ථානයේ පැමිණ චෝදනාවක් කරා. මේක ආණ්ඩුවට කරපු චෝදනාවකට වඩා නිලධාරීන්ට කරපු චෝදනාව. ඔබ එක තැනක සඳහන් කරා නිලධාරී අන්තයේ සමහර අඩුපාඩු තියෙනවා කියලා. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන කාරණය ආණ්ඩුව ඉන්නේ මොන මතයේද? අතර මෙහෙමයි මම දැක්කා සිරිල් ගාමිණී පියතුමාට ඇතුළු සමහරුවේම පාස්කු ප්‍රහාරය පිළිබඳව එක පැත්තකින් මේ ආණ්ඩුව නිවැරදිව විමර්ශන කරමින් තිබෙනවා. ඒවට බාධා කරන්න එපා වගේ ප්‍රකාශ තිබුණා. ඒ නිසා දැන් උන්වහන්සේලාට එහෙම මතයක් දැරීමේ අයිතියක් තිබෙනවා. පොදුවේ ගත්තොත් පොදු සමාජයේ සෝෂල් මීඩියා වල ගත්තත් අපිටත් නිරන්තරයෙන් පණිවිඩවල මැසේජ් වන අය තුළ සහ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරවනුත් යම් ආකාරයකට මේ මතය දරමින් තිබෙන එක වැරදි නෑ. මොකද ඔවුන් ඒ මතය දරන්නේ ඉතිහාස අත්දැකීම් එක්ක. රාජ්‍ය සේවය ගැන ඉතිහාසය තියෙන අත්දැකීම් එක්ක තමයි ඔවුන් ඒ පිළිබඳව කිරාමෙන බලන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ඉතිහාසයේ තියෙන අත්දැකීම් එක්ක තමයි ඔවුන් මේ පිළිබඳව කිරාමෙන බලන්නේ. ඉතින් කෙසේ වෙතත් එවැනි චෝදනාවක් තිබෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවේ අනිකුත් රාජ්‍ය සේවයේ අනිකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වගකීම තමයි එවැනි චෝදනා පිළිබඳව සැලකිලිමත් වෙමින් එවැනි චෝදනාවලට ඔවුන් හසු වෙන්නේ නැතුව වැඩ කරන එක ඔවුන්ගේ වගකීමක්. ඔවුන්ගේ වගකීමක්. ඒ නිසා අපි හැම ආයතනකින්ම විශේෂයෙන්ම රාජ්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සියලු රාජ්‍ය නිලධාරීන් අපිට ඉල්ලන්න තියෙන්නේ එවැනි චෝදනාවලට හසු නොවී ඔබ වැඩ කරන්න. ඒක තමයි ඔබට තියෙන මේ චෝදනා වලින් ගැලවෙන්න. ඔබ කියන්නේ අතීත අත්දැකීම් අයින් කළා වර්තමානයේ තියෙන අත්දැකීම ඔබ ප්‍රායෝගිකව දකින්නවනේ. එතකොට මේ වැඩ කටයුතු කරගෙන යෑමේදී පාස්කු ප්‍රහාරය වෙන්න පුළුවන්. ඔබ කතා කරන නීතිය නවන්නතුව ක්‍රියාත්මක කිරීමේදී වෙන්න පුළුවන්. මේ කාරණාවල ප්‍රායෝගිකව ඔය කාරණේ දැනෙන්නේ නැද්ද? ඔය අභියෝගයේ පෙනෙන්නේ නැද්ද අතරම? නෑ මෙහෙමයි අපිට ඉතින් ඒ විදිහටම ඒක ගන්න බැරි වෙයි නේද අපිට. ඒ කියන්නේ ඔවුන්ගෙන් එහෙම ගැටලුවක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් විද්‍යාලයන් තුළ විවිධ අඩුපාඩුකම් තියෙන පුළුවන්. අපිට ඒක බැහැර කරන්න බෑ. විවිධ අඩුපාඩුකම් තියෙනකොට ඔවුන්ගේ සමහරුන්ගේ ඒවා දේශපාලන කුමන්ත්‍රණම නෙවෙයි එහෙත් ඔවුන් වැඩ කරන රටාව වෙන්න පුළුවන්. ඒක වැඩ කරන විදිය වෙන්න පුළුවන්. සමහරවිට එහෙමත් තිබෙනවනේ. අපිට ඒකට හිතෙනවා නෑ මේ දේශපාලන කුමන්ත්‍රණ එහෙම නැත්නම් වෙනත් අයගේ දේශපාලන උවමනාවන් ඉටු කරන. හැබැයි ඒක සමහරුන්ගේ මොකද අපි ඒක අත්දැකීම් දකිනවා. විවිධ තලවල රාජ්‍ය නිලධාරීන් එක අපි වැඩ කරනවා. එක පැත්තකින් අමාත්‍යාංශයෙන් පැත්තෙන් දිස්ත්‍රික්කේ. ඉතින් මේ හැම තැනකදීම ඉතින් අපි ඔය කාරණේ දකිනවා. ඉතින් ඒක සමහරු ඉන්නවා. ඒක තමයි ඔවුන්ගේ වැඩ කරන රටාව. හරි. ඒ අතරේ අතලොස්සක් දෙනෙක් නැතුවම නෙවෙයි වැඩ අපේ භාෂාවෙන් කරන වැඩ අන්නන්න. අඩුපාඩු තියෙන්න පුළුවන් කියද්දි ඔය අඩුපාඩුත් එක්ක මේ අභියෝගයේ ජය ගන්න පුළුවන්ද නැත්නම් විශේෂයෙන්ම මේ වගේ බරපතල කාරණාත් එක්ක? නෑ අපිට විශ්වාසයි ඒක ජය ගන්න පුළුවන්. මොකද අපි හැම වෙලාවෙම විශ්වාස කරන්නේ අපි හැම වෙලාවෙම පිහිටා තබන්නේ අපේ ජනවරම කෙරෙහි. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් මේ හැමෝම අපේ ජනවරම පිළිබඳව ඔවුන්ටත් වගකීමක් තිබෙනවා. මේ ආණ්ඩුවට මාලිමාවේ ආණ්ඩුවට ජනාධිපතිවරත් ඇතුළු අපේ 159 දෙනෙක් පත් කළා. එහෙම බලයක් දුන්නේ මේ රටේ ජනතාවගේ ජනතා අභිලාෂයක් තිබෙනවා. ඒ ජනතා අභිලාෂය ඉටු කරන්න යෑමේදී ඒකේ වගකීම තියෙන්නේ අපි මේ දේශපාලන අධිකාරියට පමණක් නෙවෙයි. ඒ ජනතා අභිලාෂයන් ඉටු කරන්න යෑමේදී ඒකට අදාළව රාජ්‍ය නිලධාරීන්ගෙත් ඒක නීතිපති දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතිය වෙන්න පුළුවන්, ඒක අනිකුත් රාජ්‍ය සේවය වෙන්න පුළුවන්. මේ හැමෝටම ඒ ජනතා අභිලාෂය ඉටු කරන්නේ වගකීමක් ඔවුන්ටත් තිබෙනවා. මොකද අපිට ඡන්දෙදී අපි පත් කරා කියලා
නේද? දැන් අපි නෙවෙයිනේ මේ රාජ්‍ය ආන්ත්‍රණය ඇතුළු මේ සියල්ල මෙහෙවන්නේ. ඒක මෙහෙවන්නේ මේ අදාළ රාජ්‍ය නිලධාරීන්. ඒකට ඕන්ටත් වගකීමක් තිබෙනවා මේ ජනතා අභිලාෂය ඉටු කරන එක. ඔබ කලින් සඳහන් කරලා ස්ථාන මාරු ක්‍රියාවලිය වෙන පුළුවන්, උසස් වීම ක්‍රියාවලිය වෙන පුළුවන්, ඒවා විධිමත් ලෙස ක්‍රියාත්මක කරන එක. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව නම් ඒ අදාළ නීතිමය කටයුතු ටික ඒවා විධිමත් ලෙස කරන එක, ඒ වගේ ඇතුළේ වංගු ගහන්න නැතුව ක්‍රියාත්මක වෙන එක. ඒක ඔවුන්ගේ ඒ අර ජනතා අභිලාෂය ඉටු කරන්න යාමේදී ඔවුන්ටත් වගකීමක් පැවරෙනවා. ඉතින් ඒක ඉටු කරන එක අපි හිතන ඔවුන්ගේ වගකීමක්. ඉතින් එහෙම නැත්නම් මට තේරෙන්නේ නැහැ. ඉතින් දැන් ඔබ ඔය කියන කාරණෙත් එක්ක දැන් මේ ආණ්ඩුවේ ජනවරම තියෙනවනේ. ඒ ජනවරමේ ප්‍රබල අභිලාෂයක් තමයි ඔය වංචනිකයන්ට දූෂිතයන්ට දඩුවම් ලබා දීම කියන කාරණේ. ඔබ වැඩසටහන ආරම්භයේම කිව්වා සමහර කාරණාත් එක්ක තවමත් මේ ප්‍රමාද වයි කියන කාරණේ සමහර තැන්වල පොඩි පොඩි කසුකුසු යනවා කියලා. අපිත් දකින්නවර ආණ්ඩුව ආපු මුල් ගමන් මාර්ගයේ මේ වෙනකොට හරියටම දකින්න ලැබෙන්නේ නැහැ. අර ඔබ කියපු වංචනිකයන්ට දූෂිතයන්ට දඩුවම් ලබා දීම. මොකක්ද ආණ්ඩුවට මේ වෙලාවේ විපක්ෂයෙන් ඉල්ල කරනවා මේ ආණ්ඩුවේ මුළු කැබිනට් මණ්ඩලයටම අපි නීතිය ක්‍රියාත්මක කරනවා ඊළඟ ආණ්ඩුව කියලා. ආණ්ඩුව ඇත්තටම බය වෙලාද මේ වෙලාවේ? නෑ මොකක් හරි බයක් තියෙන්න බෑ එහෙනම්. එකක් එහෙම නීතිය අපිට රේව නීතිය ක්‍රියාත්මක දැන් විශේෂයෙන්ම චාමර සම්පත් වගේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. මෙන්න මෙහෙම තියෙන ඉන්දික. ඒගොල්ලෝ කල්පනා කරනවා අපිත් ඒගොල්ලෝ වගේ කියලා. ඒගොල්ලෝ කල්පනා කරනවා අපිත් ඒගොල්ලෝ වගේ. ගල්ලඟුරු ගේනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අපි හොරකම් කරා මුමුත් හොරකම් කරලා ඇති. හරිද? අපි මොකක් හරි තව ටෙන්ඩර් එකක් දාලා ක්‍රියාත්මක කරනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අපි නම් මේ ටෙන්ඩර් එකේ මෙහෙම ගහලා තියෙනවා මේගොල්ලොත් ගහනවා ඇති. අපි එක වගකීමෙන් කියනවා මම අපේ ආණ්ඩුවේ කිසිවෙක් එක රුපියලක් වංචා කරලා නැහැ. බයක් දැනෙන්නෙම නැහැ. කිසිදු බයක් නැහැ. ඒ නිසා අපිට බය වෙන්න ජනාධිපතිවරත් ඇතුළු අපි 150 දෙනෙක් බය වෙන්න කිසිදු කාරණයක් නැහැ අපිට. ඒ නිසා අපි බය නැහැ එක. දෙක ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරන ඒගොල්ලන්ගේ ආණ්ඩුව වෙන්න ඕනේ. ආයි මේ රටේ එනවනම් එන්නේ අපිට වඩා හොඳ ආණ්ඩුවක්. ආයි පරණ තැනට මේ රටේ ජනතාව යන්නේ නැහැ. පරණ එලවලා දාපු පන්නපු පරාද කරපු මේ දූෂිතයෝ වංචනිකයන්ගේ රනිල් කාගේද රනිල්ලගේ සජිත්ලගේ නාමල්ලගේ ආණ්ඩු ගේන්න මේ රටේ ජනතාව කිසිසේත්ම නැහැ. එනවනම් එන්නේ ඉන්දික අපිට වඩා තව ස්මාර්ට්. අපිට වඩා ඉදිරියක් තියෙන, අපිට වඩා ඉදිරිය දකින්න එහෙම ටීම් එකක්. හරිද? එහෙම නැතුව මේ පරණ යල් පැන ගියපු මේ වංචනිකව දූෂිතව මේගොල්ලෝ බලයට ගෙන්නේ නැහැ කිසිසේත්ම නැහැ. නිසා අපි සාමාන්‍ය සමාජෙ මම කිව්වා වගේ යම් ඇති. නමුත් අපි විශ්වාස කරනවා නීතිමය ක්‍රියාවලියේ මොකද ආණ්ඩුවක් ගත්ත ගමන් සමහර දේවල් දැන් අපි උසාවි ගණනාවක් අලුතෙන් හදලා තියෙනවා. ඒ අවශ්‍ය කරන පහසුකම් අපි ක්‍රමානුකූලව හදලා තිබෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ නීති අනපනත් ගණනාවක් අපි සම්මත කරලා තිබෙනවා. ආයතන උපයාගත්තේ බල අඩියක් පස්සට යනවා වගේ පේන්නේ නැද්ද මේ වැඩ නෑ අපිට පේන්නේ නැහැ මේක. දැන් ආණ්ඩුවේ මුල් කාලේ ඕක අපි දැක්කා නීතිය ක්‍රියාත්මක වේගෙන යනවා වගේ දැක්කා. එකක් අධිකරණ පද්ධතිය. මොකද මේ අධිකරණ පද්ධතියේ මේ තියෙන නඩු ප්‍රමාණය දරා ගන්න බෑ. හරිද? එහෙම ප්‍රශ්න ඒ නිසා තමයි අපි අලුත් අධිකරණ හදලා ඒවට අදාළ අලුත් කාර්ය මණ්ඩල බඳවගෙන අල්ලස් ප්‍රදූෂණයකට මට මතක නැහැ 800 ගාණක් වගේ මට මතක විදියට අලුත් කාර්ය මණ්ඩල බඳවගෙන උන්ගේ වැටුප් තල වැඩි කරලා මොකද හොඳ සේවාවක් දෙන්න නම් තෘප්තිමත් වැටුපක් ඕන. ඉතින් ඒ සියල්ල අපි හදන්නේ අපිට කරන්න පුළුවන් ආණ්ඩුවක් ලෙස මේකට ඕන කරන පහසුකම් ටික දෙන එක. නැත්නම් ආණ්ඩුවට ගිහින් නඩුව අහන්න බෑ. ගොඩක් අය හිතන් ඉන්නවා 150 යන මොකද කරන්න කියලා. ඉතින් අත්‍තරම ගත්තොත් අපි නෙවෙයි නඩුව අහන්නේ මේ අධිකරණ පද්ධතියනේ. හරිද? නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළේ මේ ආයතන නීති ඒ ආයතන වලට ඕන කරන අවශ්‍ය කරන උනිල්ලා සිටින පහසුකම් ලබා දෙන එක අපේ වගකීම. ඉතින් අපි ඒවා ලබා දෙමින් තිබෙනවා. ඉතින් ඒ අනුව අපි විශ්වාස කරනවා උන්ගේ පැත්තෙන් මොකද මේ ඒවටත් අධිකරණ පද්ධතියට හරිය නීතිපති දෙපාර්තමේන්තුවට හරිය අල්ල සොදූෂණයට අපි කිසිදු ලෙසක දේශපාලන ඇඟිලි ගැනීමක් මැදිහත් වීමක් කරන්නේ නැහැ. උන්ට ඒ අවශ්‍ය කරන ස්වාධීනත්වය ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු දල්වගෙන ඉමු. විශ්වාසය තබාගෙන ඉමු. සමහර දේවල් අපිට අවශ්‍ය බරින් අවශ්‍ය වේගෙන් ක්‍රියාත්මක කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. නමුත් අපි ඒ නිසාම මන්දෝත්සාහී වෙන්න ඕනේ. මේ ආණ්ඩුව ඔබ මේ ආණ්ඩුව කෙරෙහි තබූ විශ්වාසය දශමකින්වත් බිඳවට්ටන්න ඒ සහතික අපි දෙනවා. නිසා අපි ඉදිරියටත් ඒ කියන්නේ ජනවරමේ අභිලාෂයන් ක්‍රියාත්මක නොවන තැන ආණ්ඩුවට පරාජයක් නැති නෑ. මෙහෙම දැන් ආණ්ඩුව පිළිබඳ මිනිස්සුන්ගේ තියෙන බලාපොරොත්තු හීන වෙනවනේ. හැබැයි ඔබ විශ්වාස කරනවද ඊළඟ මැතිවරණයක් ඇතුලේ මේ 159ට එහා බලයක්
ආයෙත් එයිද නැත්නම් 159 ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද කියලා ඊළඟ මැතිවරණයක් තුල නැත්නම් අර කියපු 103ට යන්න වෙයිද කියලා ඔබ විශ්වාස කරනවා මොකක්ද ඔබලගේ දැන් මේ වෙනකොට ඔබලා ආණ්ඩුව ඇතුලේ යම් මතයක ඇතිනේ නෑ අපි මේ ඒව ගැන කතා කරලා නෑ අපිට මේ වෙලාවේ අපිට ඊළඟ ඡන්දෙ මොකක් වෙයිද 159 ඊට වඩා වැඩි වෙයිද අඩු වෙයිද මොකද අපිට අදාළ නැහැ මේ වෙලාව අපිට පවරපු වගකීමක් තිබෙනවා ඒ වගකීම තමයි දේශපාලන කරන්නේ නැහැ මේ වෙලාවේ අපි දේශපාලනය තමයි රටේ ජනතාවට රට ගොඩනගන එක රට ඒ ගොඩනගන්න ඕන කරන මැදිහත්වීම කරන එක තු අපි මේ වෙලාවේ මේ ඡන්ද බලාගෙන එහෙම එකක් නෑ අනිත් අය වගේ ඉතින් අපි නේද අපි ඒ කටයුත්ත සිදු කරමින් තියෙනවා ඉතින් ඡන්දෙකදී අපි ඒක බලමු වෙනම මේ කොහොම වේද මොකද්ද කියලා ඉතින් අපිට නැවත කියන්න තියෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන යනවා ඉතා හොඳින් යනවා කියලා අපි විශ්වාස කරනවා සියලු වංචාවන්ට දූෂණවලට එරෙහි ඒ විමර්ශන මට විනාඩි නීතිමය කටයුතු ටික ඉදිරියට ඒ නිසා තමයි දිනෙන් දින මේ නඩු ඉදිරියට එමින් කැඳවමින් යන්නේ දැන් ඔබ අමතක කරන්න එපා පසුගිය ආණ්ඩුවල කී දෙනෙක් අද ඇතුළේ ඉන්නවද නේද පිල්ලයන් ඇතුළේ නැගෙනහිර මහඇමති උතුරු මෙද මහඇමති ඇතුළේ එස්.එම්. රංජිත් මහඇමතිගේ අයියාගේ දුව අයියාගේ නෝනා එස්.එම්. චන්ද්‍රසේනගේ නෝනා ඇතුළේ එස්.එම්. චන්ද්‍රසේන නෝනා ඇතුළේ ඊට පස්සේ මහින්දානන්ද ඇතුළේ නලින් බණ්ඩාර ඇතුළේ සමහරවිට නලින් ප්‍රනාන්දු නැත්නම් නඩුදායි නලින් බණ්ඩාර කිව්වේ නලින් ප්‍රනාන්දු ඇතුළේ ඉතින් මේ විදිහට කී දෙනෙක් අද ඇතුළේ ඉන්නවද හරිද දැන් බලන්නකො නිකන් මේක හරි මම දැක දින 100 ගණනක කොහොද ඇතුළේ ඉඳලා එළියට එනකොට ජෝන්ස්ටන් හැබැයි ඒ බොහොම නඩු යහපාලන කාලේ පවරපු නඩු දැම්මේ කවුද කවදද මොකද්ද කියන එක අදාළ නැහැ නඩු අහන එකයි නඩු වලට අහන එකයි වැරදි වලට දඬුවම් දෙන එක තමයි වැදගත්. නඩු දැම්මේ යහපාලන කාලෙද ඊට කලින් මොනවද එහෙම අදාළ නැහැ රටේ ජනතාවට වැදගත් වෙන්නේ නඩු දැම්මේ යහපාලන කාලෙද නැත්නම් නඩු දැම්මේ වෙන කවුරු හරි ගිහිල්ලාද ඒක නෙවෙයි නඩු අහනවද හරියට වැරද ඒ කරලා තියෙන වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරනවාද ඉතින් අපි හිතනවා අපි ඒක කරමින් තිබෙනවා. දැන් මේ මොහොත වෙන විට විපක්ෂයේ යම් ඒකාබද්ධ සන්ධානයකට එළඹෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් කතිකාවතක් ඇති වෙමින් තිබෙනවා. මේකත් එක්ක මේක අනුවට අභියෝගයක් නෙවෙයි. බයවීමේ තරම තමයි ඔය සන්ධාන වලින් පේන්නේ. බයවීමේ තරම සා ඔය දැන් ඉන්න අය විතරක් නෙවෙයි මම දැක්කා මේ ළඟදී ෆොටෝ එකකුත් යනවා මේ ඔය එළියේ එකතු වෙන එකට අමතරව මේ ඇතුළෙත් එකතු වෙලා එක එක જાතියයි ඔය තවත් ඉන්නනේ පරාජිකා වෙච්ච දේශපාලන ව්‍යාපාර අපිත් එක්ක ඉඳලා ඔය ගිහිල්ලා කැඩලා විදලා ගිහිල්ලා දැන් ඔය වැටලා ඉන්න ටිකක් ඒගොල්ලොත් මම දැක්ක එකතු වෙලා එතන ඉන්න ඒගොල්ලන්ගේ නායකයෙකුයි දැන් ඔය ඉන්න සජ්ජව ෆොටෝ ඔය සෙට් එකක් එක්ක මේ ළඟදී ඔය මොකක් කරේ ඇතුළේ ෆොටෝ එකක් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහො මම කියන්නේ මම මේ කිව්වේ ඕන කෙනෙක් එකතු කරගන්න. අර ඔය ඕන කෙනෙක් එකතු කරගෙන බලන්නකො අපිට අභියෝග කළා. අපි අභියෝග වලට බලන්න බය නැහැ. මොකද අපිට අපි දන්නවා මේ රටේ ජනතාව ඉන්නේ අපිත් එක්ක. නිසා කවුරු කොහොම එකතු වුණත් අපිට ඒක අභියෝගයක් නෙවෙයි. අනික තමයි මේගොල්ලෝ කිසිවෙකුට එකතු වෙලා ඉස්සරහට යන්න බෑ මේ ඉන්දික. මොකද එතන ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ ඉන්නේ නායකයා කවුද? ඒ එකතු වෙන එකේ 나යකයා සජිත්. සජිත්ගේ කට්ටිය කියන සජිත් තමයි නායකයා. මම දැක්ක ඔය ඩීවිලා හැම කියනවා ඩීවි චානකලා හැම කියනවා ඊළඟ නාමල් තමයි නායකයා. එස්සේ රනිල් එක්ක ඉන්න කට්ටිය හිතනවා වජිරලා වගේ කට්ටිය රනිල් තමයි නායකයා. ඊට පස්සේ තව ඔය අර නයි නාලිකාව එහෙම ඉන්නවනේ. ඒගොල්ලෝ හිතන එයා තමයි නායකයා. ඉතින් ওই જાතියේ මේ නායක ගොඩක් නෙමෙයි මෙතන. හරි ඒ නිසා ওই වගේ ව්‍යාපාරයකට ඉස්සරහට යන්න බෑ. ඉතින් අපිට එහෙම නෑ. අපි දේශපාලන ව්‍යාපාරේ නායකත්ව ප්‍රශ්න නෑ. තනතුරු පිළිබඳ ප්‍රශ්න නෑ. ඉතින් මම දැක්ක ඔය නේද එක එක වල්පල් මම බලන්නේ නැහැ සමහර ඒවා මම දැක්කා අර අපේ එක සහෝදරයෙක් මේ ඇමතිකමක් ඉල්ලගෙන කවුද යනවලු පස්සේ යනවා මේ පට්ටපල් බොරු ගහනවනේ තව ඇමතිලා 12ද 15ද ලියුම් ලියලා මේ බොරු කිසිවක් නැහැ ආණ්ඩුව එකම ස්ථාවරයක ආණ්ඩුවේ එක මිටට එකට සමගියෙන් සාමූහිකව මේ ගමන යනවා කියන තවරාවයක් කරන ආණ්ඩුව විසුරු හරින්න සූදානම් මොකටද ඒ මොකටද ඒ කියන්නේ ආණ්ඩුව මේ මොහොතේදී ආණ්ඩුවට මේ කරුණු කාරණා ක්‍රියාත්මක මේමනේ දැන් මේගොල්ලෝ මේ පවතින්නේ මේගොල්ලන්ගේ උපක්‍රමයක් මේක මේගොල්ලෝ පවතින්නේ මොන හරි නිවුස් ප්ලාන් කරලා එක සතියකට එක බැගින් නිවුස් ප්ලාන් කරනවා ඒකට ඒ නිවුස් එකෙන් සතියක් දුවනවා සෝෂල් මීඩියා ඒගොල්ලන්ගේ හැදිච්ච සෝෂල් මීඩියා එකකුත් ඒ ටිකයි ඔක්කොම එකතු වෙලා ඒ සතියෙන් අර කල්ලාගෙන දුවනවා
ඒක වෙනකොට තව එකක් ප්ලාන් කරනවා. ඊට පස්සේ ඒකෙන් දුවනවා. ඒ හැර වෙන මොකක්වත් නැහැ. ඉතින් උපරිම සමහර ඒවා දවසයි දෙකයි, තව සමහර ඒවා සතියයි දෙකයි. ඔය නිවුස්. එතනින් ඒවා අවසානයට ඔබේ විශේෂම ජන රජයට ජන බලයක් මැයි පලවෙන්ද ඔබේ දේශපාලන කඳවුරේ ව්‍යාපාරය. මේ ව්‍යාපාරය මේ වැඩ පිළිවෙල තුළ මේ රටේ වැඩ කරන ජනතාවට ලැබෙන්නේ මොනවද බලාපොරොත්තු මොනෝද තියාගන්නටනේ රටේ ජනතාව ඔබලගේ මේ වැඩ පිළිවෙලත් එක්ක. අපි වැඩ කරන ජනතාවත් ඇතුළු රටේ සමස්ත ජනතාවට සහතිකයක් දෙනවා. ඔබ මෙතෙක් ගෙවපු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් අපි ඔබට උදා කරලා දෙන්න. අපේ ඒ කායන අරමුණ ඒක. අපේ තේමාව තියෙන්නේ ඔබ දන්නවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. පොහොසත් කියලා කියන්නේ මේ ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි. හැම පැත්තකින්ම ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික පැත්තෙන්, සිතුම් පැතුම් වලින්, ආකල්ප වලින්, අද කලාව සංස්කෘතියෙන් මේ හැම පැත්තකින්ම පොහොසත් රටක් හදන එක තමයි අපේ අරමුණ. ඊට පස්සේ හැම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ වගේම බෞද්ධ හින්දු කිතුණු ඉස්ලාම් මේ හැමෝටම හැමෝටම හොඳ ලස්සන ජීවිතයක් හදලා දෙන එක. අපේ ප්‍රාර්ථනාව ඒක. ඒ නිසා වැඩ කරන ජනතාවත් ඇතුළු සමස්ත ජනතාවට අපි මේ දිනේදීත් වැඩ කරන ජනතාවගේ දිනේ අපි සහතික වෙනවා. අපිට ඔබ විසින් පවරපු වගකීමක් තිබෙනවා. ඒ වගකීම අපි නොපිරේලා ඉටු කරනවා කියන සහතික අපි රටේ ජනතාවට නිසා ඔබ අප කෙරෙහි 2024 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ජනාධිපතිවරණෙදිත් ඒ වගේ මේ වසරේ නොවැම්බර් මාසේ 21 මහමැතිවරණෙදිත් අපි කෙරෙහි තබපු විශ්වාසය ඊට පසුව ගිය වසරේ මැයි මාසේ 6 වෙනිදා පළාත් පාලන මැතිවරණෙදී අපි කෙරෙහි තබපු විශ්වාසය බිඳකුදු අපි බිඳවට්ටන්නේ නැහැ. සහතිකින් දෙක අපි මුළු මහත් ජනතාවටම ලබා දෙනවා. ඉතින් අපි වැඩ කරන ජනතාව වෙනුවෙන් තව ඉදිරි අයවැයවලදී තව දුරටත් මොකද දන්නවා ලබන ජනවාරි වලත් තව යටුපක් ලැබෙනවා රාජ්‍ය සේවයට. හරි එතකොට අනිත් මේ සමස්ත වැඩ කරන ජනතාව ගැන හිතලා අපි තවත් බොහෝ දේවල් කරන්න සැලැස්මක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් මේ දිනේදී අපි ඒ බලාපොරොත්තු සහිතව වඩාත් හොඳ රටක් ගොඩනැගීමේ අධිෂ්ඨානයේ සහිතව අර අපේ තේමාවේ කියන වගේ ජන රජයට ජන බලයක් ජනතාවගේ ආණ්ඩුවක් මේක ජනතාවගේ ඔබේ ආණ්ඩුව. ඔබේ ආණ්ඩුවට ඔබේ බලය ඔබේ හයිය දෙන්න. මොකද අපිට මතකයි චුට්ටක් මට වෙලාවක් දෙන්න මාර්තුවට අපි ජාත්‍යන්තර කාන්තා දිනේ තිබුණා. අපි දැවැන්ත සමුළුවක් කළා. නමුත් ඒ සමුළුවේ ඒ අපිට ඒ අයුරින් කියන්නේ ඒ මට්ටමට ඒක ප්‍රචාරය වුණේ නැහැ. මොකද මැද පෙරදිග යුද්ධයේ උණුසුම් තත්ත්වයක් ඇවිල්ලා තිබුණේ. ඉතින් අපි ලබන මේ පළවෙනිදා තව දුරටත් අපේ රටේ ජනතාව පොදු ජනතාව ඉන්නේ මේ ජනතාවගේ ආණ්ඩුවත් එක්ක කියන එක අපි මේ පළවෙනිදා පෙන්නනවා. හොඳයි. රජුන් තනන රජවරුන්ගේ දිනය මැයි පළවෙනිදා. මේ රටේ කම්කරුවන්ගේ කම්කරු ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්නට අද 180 අප වෙන් කරා. අපේ සඳහා ආරාධනා කළේ ආණ්ඩුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට. බෙවින් ස්තුතියි අප සමග එක් වුණාට. බොහොම ස්තුතියි. ඔව් අපි සූදානම් වැඩසටහන නිමාවට පත් කරන්නට. ඔබට සුබ රාත්‍රියක්.